අපි කලින් කතා කළා හරිත සංකල්පයට කොහොමද අපි කෘෂි කර්මාන්තයේදී පොහොර භාවිතා කරන්නේ. ඒ කියන්නේ කාබනික පොහොර භාවිතය ඒ වගේම පලිබෝධ පාලනය කර කියන එක අර පරිසරයට හානියක් නොවන විදිහට කරන්නේ කොහොමද කියන කාරණාව. ඊගාවට අපි යනවා ජල කළමනාකරණය. මොකද වගාවක් අපි සාමාන්‍යයෙන් කෘෂි කර්මාන්තයේ කරනකොට ඒකට ඕන කරන ප්‍රධාන කාරණා තියෙනවානේ. ඒකට පොහොර ඕනේ. පලිබෝධ පාලනයක් ඕනේ. ඊට පස්සේ ජලය ඕනේ. ඉතින් අපි බලන්න යන්නේ මේ ජල කළමනාකරණයට අතීතයේ භාවිතා කරපු ක්‍රම පරිසරයට ඉතා හොඳ උපකාරයක් කරන ගම අතීතයේදී ජල කළමනාකරණය කරපු ක්‍රම බලන්න. ජල කළමනාකරණය පිළිබඳ සංකල්පය අතීතයේ සිට ශ්‍රී ලංකාව තුල පැවති අතර එවැනි අවස්ථා කීපයක් පහක් දැක්වේ. ඉස්සර ඉඳන්ම ඇත්තටම රජ කාලේ ඉඳන්ම ලංකාවේ ජල කළමනාකරණය හොඳට තිබිලා තියෙනවා. උදාහරණයක් වැව කියන එක බලන්න. ඔය මන්දාසන් ටියුට් එකේ මහා පරාක්‍රමබාහතුමා කියනවා අහසින් ගන්න එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට ගලා යන්න දෙන්න එපා. ඉතින් මේ ප්‍රකාශ කරන්නේ මේ ජල කළමනාකරණය ගැන තමයි. ඉතින් බලමු වැව කියන එක ගැන මොකද්ද අපිට දැනගන්න තියෙන කාරණා ටික කියලා. වැවක හැඳින්වීම බලන්න ජල සම්පාදනයේ දුර්වල ප්‍රදේශයක ගොවිතැන් කටයුතු වලට ජලය ලබා ගැනීමට ගඟක් ඔයක් හෝ ඒවායේ ශාඛාවක් යොදාගෙන ඔතමනේ ලියා ගන්න වැව් නිර්මාණය කර ඇත. වැව් කියලා ලියා ගන්න. ඒ කියන්නේ ළමයි ජල සම්පාදනයේ දුර්වල සාමාන්‍ය ගොඩාක් ලංකාවේ වැව් තියෙන වියලි කලාපය ආශ්‍රිතවනේ. එනේ අර වර්ෂාපතනය අඩු, වැස්ස අඩු වියලි කලාපය තුල ඒ ජලය සංරක්ෂණය කරගන්න මොකද කරන්නේ? ඒ හරහා යන ගංගාවක් ඔයක් හරස් කරලා ඒ ජලය එකතු කරගෙන වැව් නිර්මාණය කරනවා. එතකොට වැවක් නිර්මාණය වෙන්නේ නම් ජල සම්පාදනයේ දුර්වල ප්‍රදේශයක ජලය එකතු කරගෙන විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ ජලය යොදා ගන්න. එතකොට බලමු මේ වැවක් නිර්මාණයේදී ඔය ටියුට් එකේ රූපයක් දාලා තියෙනවා. විශාල තැන්දලා භූමියක අපි පහත් බිම් ප්‍රදේශයක වැව් බැම්මක් බඳිනවා. බැඳලා තමයි වතුර රැස් කරලා වැව් නිර්මාණය කරන්නේ. ඉතින් මේ වැව් ජලය අපිට ඕන වෙන උදව් කරගන්න පුළුවන්. ඊට පස්සේ වැස්ස අඩු කාලෙකදී එහෙම නැත්නම් කෘෂි කර්මාන්තර අවශ්‍ය අවස්ථාවකදී ඒ වැව් ජලය අපිට ඇලමාර්ග හරහා මේ කෘෂි කර්මාන්ත වගාවන් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දැන් මෙතන බලන්න යන්නේ ඒ වැව නිර්මාණය කියන ජල කළමනාකරණය මේ වැවක තියෙන ඊටාම පරිසරයට හානියක් නොවන පරිසර හිතකාමී අංග උපාංග ගැන මුල්ම වැදගත්ම එකක් තමයි බිසෝ කොටුව. හරි බිසෝ කොටුව කියන එක එක පොඩි සංගාල විද්‍යාත්මක කැලලක් තියෙනවා. මොකක්ද දන්නවද? දැන් මේ තියෙන්නේ වලට පේනවනේ මෙන්න මේ බිසෝ කොටුවක ඇත්ත රූපයක්. හරි මේ තියෙන්නේ පොඩි එක ආකෘතියක් අපි අඳපු රූපයක්. වැවක ජලය එකපාරම සොරවුවෙන් එළියට යන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? වැව් බැම්මට ලොකු පීඩනයක් එනවා. දැන් මේ තියෙන වැව් බැම්ම. එතකොට අර වැව් බැම්මට එකවර පීඩනයක් ආවොත් ඒක දරා ගන්න මේක හදන්නේ මැටි සහ පස් වලින්. එතකොට ඒ හින්දා වැවක වතුර එකවරම මුදා හරින්න නැතුව මොකද කරන්නේ? මෙන්න මෙහෙම මේ තියෙන එකේ ඇත්ත රූපයක් චතුරස්‍රාකාර කොටුවක්. විසෝ කොටුවට මේ වතුර ටික වැටෙනවා. හරි. එතකොට විසෝ කොටුවට වැටලා ජලයේ පීඩනය අඩු කරලා තමයි සරෝව හරහා මුදා හරින්නේ. ඒතර බලන්නකෝ අතීතයේ තිබේ භෞතික දැනුම කියන්නේ එකපාර රිලීස් කරපුවාම එන ප්‍රෙෂර් එක වැඩි. ඒ නිසා ජල පීඩනය අඩු කරලා සරෝවෙන් ජලය මුදා හරින්න ඒ වැම්මත් එක නිර්මාණය කරනවා මොකද්ද? විසෝ කොටුවක්. ඉතින් මේක ඉතා හොඳ කොටසක් ජල කළමනාකරණයේදී අතීතයේ භාවිත කරපු තාක්ෂණය. බලන්න අපි ලියා ගමු උදාහරණයක් තියෙනවා මුලින්ම තියෙන වැව් බැම්ම චුට්ටක තියලා දෙකට එන්නකො දෙක විසෝ කොටුව තියෙන්නේ. විසෝ කොටුව ගාව ලියා ගන්න ජලය මුදා හැරීමේදී පීඩනය අඩු කිරීමට යොදාගෙන ඇත. ජලය මුදා හැරීමේදී පීඩනය අඩු කිරීමට යොදාගෙන ඇත. විසෝ කොටුවේ නිර්මාණය වෙන්නේ එහෙම. වැවකින් ජලය මුදා හරිනකොට ජලයේ පීඩනය අඩු කරන්න විසෝ කොටුව පාවිච්චි කරනවා. අපි උඩේකට වැව් බැම්ම. වැව් බැම්ම කියන්නේ ඉතාලම මේ තියෙන වැව් බැම්ම තමයි වැයකන්ද කියලා තියෙන්නේ. ළමයි වැව් බැම්ම කියන එක මේ තියෙන ඇත්ත රූපයක් වැව් බැම්මක. වැව් බැම්ම කියන්නේ ඊටාම පරිසර හිතකාමීව නිර්මාණය කරපු හොඳ නිර්මාණයක්. මේක හදන්නේ සාමාන්‍යයෙන් මැටි පස් වගේ දේවල් පාවිච්චි කරලා. හරි මම දැක්කා මේ වීඩියෝ එක මම දැක්කා වැව ගැන කරන මේ විග්‍රහයක්. දැන් වැව ගැන අපිට අතරම සයන්ස් වල ලොකු කතාවක් නෑ. මේක වලට ඔය ඉතිහාසය වගේ පඩම් වල ගැඹුරින් කතා කරනවා. මම දැක්කා ඒ වගේ කතාවක් වැව ගැන. වැවක මේ බැම්ම හදනකොට මේකට මැටි පස් එක්ක අලු මිශ්‍ර කරනවලු. ඒ අලු මිශ්‍ර කරන්න හේතුව වෙන්නේ ඒ අලු මිශ්‍ර කරපුවාම අර වේයෝ හොම්බස් බඳින්න එක අඩු කරගන්න පුළුවන්. හරි. ඒ වගේ අර දියුණු දැනුමක් සහ තාක්ෂණයක් මේ නිර්මාණ තුළ තිබිලා තියෙනවා. හරි.
වැව් වැම්ම කියන්නේ එහෙම එකක්. වැව් වැම්ම හදන්නේ මැටි සහ පස් භාවිතා කරලා. ලියා ගන්න වැව් වැම්ම ඉස්සරහින් මැටි පස් ආදී යොදා නිර්මාණය කර ඇත. මැටි පස් ආදී යොදා නිර්මාණය කර ඇත. වැව් වැම්ම. ඊට පස්සේ අංක 3ට එන්න 3 සොරවුව වැවක සොරවුව මේ තියෙන්නේ සොරවුව. හරි මේකෙන් තමයි මොකක් කරන්නද? වැවක ජලය එළියට අරගන්නේ. දැන් අපි අර මේ රූපෙට આવොත් මේ තියෙන්නේ විසෝ කොටුව තියෙනවා වැව් වැම්ම මෙන්න මේ තියෙන්නේ සොරවුව. ඒකෙන් තමයි එළියට ජලය අරගෙන යන්නේ. හරි එතකොට මේ තියෙන්නේ සොරවුවක ඇත්ත රූපයක්. හරි ලියාගෙන සොරවුව ගාව වැවක ජලය පිටතට ගැනීමට භාවිතා කරයි. වැවක ජලය පිටතට ගැනීමට භාවිතා කරයි. ළමයි ඕකෙම තියෙනවා තව එකක් මඩ සොරවුව කියලා. මඩ සොරවුව කියන්නේ සාමාන්‍යයෙන් වැවක පතුලේ රොන් මඩ වගේ එකතු වුණාට පස්සේ ඒව ඉවත් කරගන්න හදපු නිර්මාණයක්. ඒ කියන්නේ ළමයි එහෙම මඩ දැන් එන්න පුළුවන් නේ වැස්සත් එක්ක හෙදිලා ඇවිල්ලා එකතු වෙන්න පුළුවන්. එතකොට ඒක එකතු වුණාම වැවේ ධාරිතාවය අඩු වෙනවා. ඒ නිසා වැවක එකතු වෙන මඩ යම් කාලයක ඉවත් කරගන්න මඩ සොරවුව පාවිච්චි කරනවා. ලියන්න මඩ සොරවුව ගාව ලියා ගන්න. වැවක තැන්පත් වන මඩ ඉවත් කිරීමට යොදා ගනී. වැවක තැන්පත් වන මඩ ඉවත් කිරීමට යොදා ගනී. right. ඊට පස්සේ අවසාන එක වැව ගැන තියෙන රලපනාව. හරි. රලපනාව. මේකට සලපනාව කියලාත් කියනවා. රල පැන්නුම කියලාත් කියනවා. හරි. මේ තියෙන්නේ වැවක ඇතුල් පැත්තේ වැව් බැම්ම ඇතුල් පැත්තේ ගල් අතුරුලා කරන නිර්මාණ සලපනාව රල පැන්නුම කියලාත් කියන එකක්. හරි මේක වැවක ඇතුල් පැත්තේ බැම්ම ඇතුල් පැත්තේ ගල් අතුරා කරන නිර්මාණයක්. හරි මේක කරන්නේ මොකටද? මේක කරන්නේ ළමයි දැන් ඔය වැව් ජලය ඇවිල්ලා මේ වැව වදිනවනේ. වදිනකොට මොකද වෙන්නේ? බැම්ම කාදනය වෙන්න පුළුවන්. වතුරෙන් පාංශු කාදනය කරනවා. එතකොට ඒක නවත්තන්න තමයි වැව් බැම්මේ ඇතුල් පැත්තේ ගල් අතුරුලා මේ නිර්මාණය කරන්නේ. බලන්නකො ඔය තාක්ෂණය ඒ හිතන විදිහ නේද? ඒ හැමදේටම ස්වභාවික ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට රලපනාව කියන්නේ එහෙම එකක්. හරි මම මතකනේ අපි ඔය මේ ගිය අවුරුද්දේ 9 ළමයි එක්ක ගියා සීගිරිය ට්‍රිප් එකක්. හරි ගිහිල්ලා මේ වගේ මේ අපි සීගිරිය බලන ගමන් කණ්ඩලම හරිය ඔය නවත්තලා මේ ඔය කයිනේ ළමයින්ට දවල් කෑම දුන්නා. මම ළමයින්ට කිව්වා පැහැදිලිවම ළමයි කාලා මේ අපි කෑවේ මේ ගල් උඩ. මේ රලපනාවේ තමයි කෑවේ. හරි කිව්වා කාලා කොළ එහෙම දාන්න එපා. මේ මොකද ඒ කොළ දාලා තිබ්බා මිනිස්සු කොළ දාලා තිබ්බා. හරි දාන්න එපා. මේ මොකද ඊට පස්සේ ඔක දැන් වයසට හෙදිලා ගිහලා ඒවට එකතු වෙන්නේ එහෙම කියලා. ඉතින් අපේ ළමයි හොඳ කියන්නේ ගොඩක් ළමයි හොඳයි ඈ. ගොඩක් ළමයි හොඳයි. හොඳයි ළමයි කීප දෙනෙක් හැබැයි හැමෝම නෙමෙයි. අපේ ළමයි ගියා මම දන්නේ ගොඩක් ළමයි ගියා. නව ශ්‍රේණී පන්ති. ඉතින් මේ කීප දෙනෙක් බත් කාලා එහෙමම ඒ බත් කොළ එහෙම දාලා එනවා. ඒ කියන්නේ මේ රලපනා උඩ. හරි. ඊපස්සේ මම ළමයි ගිහලා කිව්වා ඒ වැඩේ කරන්න එපා කියලා. අපේ ගොඩක් මිනිස්සු ඔය වැඩේ කරනවා. වැවා ඉන්නේ ගිහිල්ලා බත් එහෙම කාලා සමහරලාවට බත් කොළ ටික තරම් දාලා යනවා. ඔය වැඩේ කරන්න එපා. මොකද ඒවා වැස්සට හෙදලා ගිහිල්ලා එකතු වෙන්නේ මේ ජලාශ වලට. හරි. ඒකෙන් පරිසර ලොකු පරිසර දූෂණයක් වෙනවා. ඒවා අපි නවත්ත ගන්න ඕනේ. ලියන රලපනාව ගැන ලියන්න. ස්වභාවික ගල් අතුරා කළ නිර්මාණයකි. ස්වභාවික ගල් අතුරා කළ නිර්මාණයකි. වැව් ඉවුරු ජලය මගින් කාදනය වීම වැළැක්වීම සඳහා යොදා ගනී. ස්වභාවික ගල් අතුරා කළ නිර්මාණයකි. වැව් ඉවුරු ජලය මගින් කාදනය වීම වැළැක්වීම සඳහා වැව් ඉවුරු ජලය මගින් කාදනය වීම වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇත. අපි ළමයි ඊගාවට එනවා තවත් ක්‍රමයක් ජල කළමනාකරණය කරනවා. මේක කලින් වලට කියා දුන්නා අර මේ බිල්ඩින් ගැන අපි කිව්ව හරිත සංකල්පයේ මුල හරිය එතන කිව්ව එකක්. හරි වැසි ජලය රැස් කිරීම ළමයි මේක හොඳ ක්‍රමයක්. මේ වැස්සෙන් එන වතුර නිකම්ම වැහිපීල්ලෙන් එළියට යන්න දෙන්නේ නැතුව ඒවා බට වලින් මොකද වෙන්නේ? විශාල ටැංකි වල එකතු කරගන්න පුළුවන්. හරි මේක ජල කළමනාකර දැන් මේක නම් නූතනේ ගොඩක් ඔය මේකත් වියලි කලාපයක වල විශේෂයෙන්ම මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ජලය අපිට එහෙමම වගාවන් වලට එහෙම දාන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි නෝට් එකේ තියෙනවා ඒක. නිවෙස්වල හෝ ගොඩනැගිලි වල වහලයට ලැබෙන වර්ෂා ජලය එකතු කර නියන් කාලවලදී ප්‍රයෝජනට ගත හැකිය. right? එතකොට වැසි ජල රැස් කිරීම කියන්නේ ඉතා හොඳ ක්‍රමයක් ජල කළමනාකරණය කරන. මේ තියෙන්නේ වගේ ටැංකියක් ඇත්ත එකක්. දැන් මේක ඇවිල්ලා මේ රූපයක්නේ. මේ තියෙන්නේ වගේ ජල ටැංකියක්. ගෙදරක වැහි පීරලෙන් මේ එන වතුර ටික රැස් කරගන්න තියෙන ටැංකියක්. ඒ වගේ නිර්මාණ අපිට කරන්න පුළුවන්. ඊගාව එක බින්දු ජල සැපයුම. ඒ මොකක්ද? ළමයි සාමාන්‍යයෙන්ම දැන් මේකත් ළමයි අර ජලය ඇස්සන ටැංකියක ආකෘතියක්. හරි.
බින්දු ජල සම්පාදනය කියන්නේ මොකක්ද? ළමයි මෙන්න මෙහෙම එකක්. ඒකෙදි කරන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අපි වතුර දාන්න ගියොත් එහෙම ගහකට පගාවකට සාමාන්‍ය ක්‍රමයට බාල්දියකින් ගිහින් දාන්න ගියොත් වතුර ගොඩාක් යනවා. ළමයි සාමාන්‍යයෙන් ඔය ගහකට වතුර ගොඩාක් නෑවුවා කියලා එයා ඔක්කොම උරා ගන්නේ නැහැ. ඒ කියන්නේ යාට උරා ගන්න සීමාවක් තියෙනවා. එතකොට අපි කරන්නේ වතුර සාමාන්‍ය හෝස් එකෙන් දාන්න ගියාම අපි හෝස් එක අල්ලන් ගොඩාක් වෙලා ඉන්නවා. එහෙම හිටියා කියලා වතුර ගොඩක් අහක යනවා මිසක් වතුර ඒ ඔක්කොම ගහට උරා ගන්නේ නැහැ. එතකොට ගහට උරා ගන්න පුළුවන් යම් වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒක පොඩ හම්බුනා නම් ඇති. අර අපි එකපාර වතුර මහා ගොඩක් දැම්මහම යම් ප්‍රමාණයක් පසට උරා ගන්නවා. ගොඩාක් පසමතින් ගලාගෙන ගිහිල්ලා ජලය අපත යනවා. ඉතින් ඒක ජල කළමනාකරණයට හානියක්. ඒ නිසා අපි කරන්න ඕනේ ඒ ගහට උරා ගන්න පුළුවන් මට්ටමට වතුර ටික වැටෙන්න සලස්සන එක. ඕක තමයි මේ බින්දු ජල සම්පාදනය කියලා කියන්නේ. මොකද්ද මේකේ කරන්නේ? මේකේ හොඳ රූපයක් මේ තියෙනවා. ඉන්නවා මම වලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් මේ තියෙන්නේ වගාවක් නම් හරි. මේ තියෙන්නේ ජල ප්‍රභවයක්. හරි. ටැංකියකින් වතුර අරගෙන ළමයි මෙන්න මේ නල හරහා මේ වගේ නල හරහා වතුර අරන් ඇවිදිලා ඒ නල මේ හැම ශාකයක් ආසන්නෙම යවනවා. හරි. යවලා මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මෙහෙම ගත්තොත් එහෙම ළමයි මෙහෙමයි වෙන්නේ. හරි. මේ බලා ගන්න. දැන් මෙන්න මේ ප්‍රධාන ජල ටැංකියකින් එන වතුර මේ නල හරහා එනවා. ඔහොම එනවා. ඇවිදිලා හරි. මේ ශාඛා වලට බෙදෙනවා. ඔහොම යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? මේ බතවල තියෙනවා චුටි සිදුරු. ඒ කියන්නේ විමෝචක කියලා. ඒ විමෝචක වලින් මොකද වෙන්නේ? මේ ගහ ආසන්නයේදී පොඩි බින්දු විදිහට මුදා හරිනවා. එතකොට ගහට ලැබෙන්නේ වතුර පොඩි ප්‍රමාණයක්. හැබැයි ඒ ටික ප්‍රමාණවත් වෙනවා ගහට මොනා කරන්නද? අවශ්‍ය ජලය ලබා ගන්න. ඉතින් මේකත් ජල කළමනාකරණයේ ඉතා හොඳ ක්‍රමයක්. බලන්න ඔයාලගේ නෝට් එකේ තියෙනවා. ජල ප්‍රභවයක සිට ප්‍රධාන නලයකින් ආරම්භ වන පාර්ශවික නල සෑම භෝගයකම මූල මණ්ඩලය ආසන්නයෙන් නොදා ඇත. ජල ප්‍රභවයකින් ආරම්භ වන නල ගිහිල්ලා හැම භෝගයකම මූල මණ්ඩලය අර මුල් ගාවින් යන්න සලස්සලා තියෙනවා. එම නලවල විමෝචක හරහා ජල බිඳු වැස්සෙයි. ඒ බටවල විමෝචක පුංචි සිදුරු හරහා ජල බිඳු වැස්සෙනවා. ජලය වැස්සීම සිදුවන්නේ මූල මණ්ඩලයට පමණක් නිසා අපතේ යාමක් නැත. වතුර වැස්සෙන්නේ මේ මුල් ආසන්නයට විතරක් ඉන්න මොකද වෙන්නේ? වතුර අපතේ යන්නේ නැහැ. අපි නිකන් වතුර ගොඩාක් දැම්මහම මතු පිටින් ගොඩක් ගලන් යනවා වගේ අපතේ යන්නේ නැහැ. වතුර ටික වැස්සෙන්නේ මුල ගාව විතරයි. ඒ හින්දා ජලය අපතේ යන එක නවත්තනවා ළමයි. ඒ වගේම දැන් මේ අතරමැද මෙන්න මේ හරිය ජලය එකතු වෙන එක අඩු වෙන හින්දා වගා බිමේ වල් පැලෑටි වර්ධනය වෙන්නෙත් නැහැ. ඒකත් හානියක්. දැන් හිතන්නකෝ මෙහෙම හරි මේ වගාවේ තව වල් පැල හැදෙන්න පුළුවන් නේ. හරි වල් පැල හැදෙන්න නම් ඒකට හොඳ පෝෂණයක් තියෙන්නත් ඕනේ. හැබැයි අපි දැන් වතුර වැටෙන්න සලස්සන්නේ අපට ඕන භෝගය ළඟ විතරක් නම් මෙන්න මේ අතරමැද මෙන්න මේ තැන්වල මෙහෙම හරි මේ තැන්වල වල් පැලෑටි හැදෙන එක නවත්තන්න පුළුවන්. හරි වල් පැලෑට තුමි තම පහසුවෙන් මේ ක්‍රමයට මර්ධනය කරන්නත් පුළුවන්. ඕවා තමයි ජල කළමනාකරණය කරන්න අපිට කරන්න පුළුවන් දේවල්. right. ළමයි දැන් අපි කතා කළා එතකොට කෘෂි කර්මාන්තයට හරිත සංගමයේ භාවිතා කරනකොට කොහොමද පොහොර භාවිතා කරන්නේ කාබනික පොහොර භාවිතය පලිබෝධ මර්ධනය කරන්නේ කොහොමද සහ ඉතා හොඳ මට්ටමින් ජල කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණාව. දැන් අපි බලනවා ඊළඟ එක අනිවාර්යයෙන්ම වගාවක් කරන්න භූමියක් ඕනේනේ. මේ භූමිය කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණාව තමයි බලන්න යන්නේ ඊගාවට. භූමි කළමනාකරණය. මොකද්ද මේකේ තියෙන්නේ? භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම. ඔබෙන් ලියා ගන්න. භූමි කළමනාකරණය ලෙස හඳුන්වයි. භූමි සම්පත භාවිතා කිරීමයි ඒක සංවර්ධනය කිරීමයි අපි මැනේජ් කරන එක කළමනාකරණය කරන එක තමයි භූමි කළමනාකරණය කියන්නේ. ඒ කියන්නේ නිකරුණේ භූමියක වගා කරන්නේ නැහැ. හිතුමනාවට වගා කරන්නේ මේ අපේ භූමි සම්පත. ඒක සංවර්ධනය කරන ගමන් අපි කොහොමද ඒක කළමනාකරණය කරන්නේ බලමු. මේකෙදි අවධානය යොමු කරන්න ඕනේ කාරණා තියෙනවා කීපයක්. බලන්න පළවෙනි එක බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය. ඒ කියන්නේ අපි මෙහෙම දැන් හිතනවා මෙන්න මෙහෙම බෑවුම් ප්‍රදේශයක් තියෙනවා. හරි? බෑවුම් ප්‍රදේශයක්. එතකොට මේ බෑවුම් ප්‍රදේශයක වගා කරන එක හරි අනතුරුදායකයි. ඇයි ඒ? හිතන්නකෝ දැන් මේ බෑවුම් ප්‍රදේශයක ඒක හැදෙන සාමාන්‍ය ස්වභාවික ගස් තියෙනවා. හරි? මෙහෙම මේ බෑවුමේ හැදෙන සාමාන්‍ය ස්වභාවික ගස් තියෙනවා. හරි? එතකොට ඔය බෑවුම් ප්‍රදේශ අපි එලි කරලා හරි මේ වගේ ප්‍රදේශවල වගාවක් කළොත් මොකද වෙන්නේ?
මේක මෙයාගේ පැතිරලා තියෙන මූල පද්ධති ඒවත් එක්ක මේ බෑවුමට පොඩි ආරක්ෂාවක් තියෙනවා. එතකොට අපි මේ ගස් ටික කපලා හරි ගස් ටික කපලා බෑවුම් ප්‍රදේශයේ වගාවක් කළොත් එහෙනම් මොකද වෙන්නේ? එතන මේක අයින් කරොත් ඒ කියන්නේ මෙහෙම මේ බෑවුම අපි අයින් කරලා හරි. ඒ කියන්නේ මේ මෙන්න මේ ගස් ටික කපලා අයින් කරලා හරි. මේ ටික මෙහෙම අයින් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒකත් එක්ක ඊටාම ඉක්මනින් වැසි වේලාවකදී මොකක් වෙන්න පුළුවන්ද? මේ පස්කන්දක් ගැලවිලා වහින වේලාවක වැහි වතුර උරාගෙන මේ පස්කන්දක් බුරුල් වෙලා මොකද වෙන්නේ? පස්කන්ද පහලට එන්න පුළුවන්. පස්කන්ද නාය යන්න පුළුවන්. ඉතින් නාය යෑමත් එක්ක පරිසර හානියක් වගේම ජීවිත හානි, දේපල හානි පවා වෙන්න පුළුවන්. ඒ නිසා වගා මේ භූමි කළමනාකරණය කරනකොට වැදගත්ම කාරණාවක් තමයි බෑඋම් ප්‍රදේශ සංරක්ෂණය කරගන්න ඕනේ. ලියන්න එක ලියන්න. බෑඋම් ප්‍රදේශවල වගා කිරීම අනතුරුදායකය. බෑඋම් ප්‍රදේශවල වගා කිරීම අනතුරුදායකය. අධික වර්ෂාව සමග දරාගත නොහැකි ජලධාරිතාවක් කෙටි කලකින් පතිත වී නාය යෑම් විය හැකිය. අධික වර්ෂාව සමග දරාගත නොහැකි ජල පරිමාවක් කෙටි කලකින් පතිත වී නාය යෑම් විය හැකිය. නාය යෑම් විය හැකිය. ඒ නිසා ළමයි බෑඋම් ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕනේ. ඊගාව එක දෙවෙනි එක ජල පෝෂක ප්‍රදේශවල වගා නොකිරීම. ජල පෝෂක ප්‍රදේශ කියන්නේ දැන් වැව් වල එහෙම වැවක වැව් ඉස්මත්ත කියන්නේ ජල පෝෂක ප්‍රදේශයක්. හරි. එතකොට ඒ වැවක ආසන්න ඒ වගේ ප්‍රදේශ. ඊළඟට වනාන්තර කියන්නේ ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශ. ඉතින් ඒ නිසා ඔන්න ඔය ජල පෝෂක ප්‍රදේශ අපි සම්පූර්ණයෙන් එලිපෙහෙලි කරලා ඒව වගා කරන එක ඉතාම පරිසර හානිදායක කාරණාවක්. ඒ නිසා ජල පෝෂක ප්‍රදේශවල වගා නොකළ යුතුයි. වගා භූමියක් තෝරගන්නකොට අපි ඒ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඒවා ළමයි එලි කරනවා කියලා කියන්නේ ජල චක්‍රයේම ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ වර්ෂාපතනෙ අඩු වෙලා දේශගුණ විපර්යාස වෙලා හානි ගොඩාක් වෙන්න පුළුවන්. ඒ නිසා ජල පෝෂක ප්‍රදේශවල වගා නොකළ යුතුයි. වගා භූමිවල අතුරු භෝග වගාව. ඔක කියනවා මිශ්‍ර භෝග වගාව කියලාත්. ඒ කියන්නේ එක භෝගයක් නෙමෙයි භෝග වර්ග කීපයක් එකට වගා කරනවා. හරි. ඒක හරි වැදගත්. මම ඕක ඔයාලට කතා කරනවා ආය ඉස්සරහ මාතෘකාවකදී. ඔව් කතා කරනවා. අපි එතන බලමු පොඩ්ඩක්. ළමයි ඒකෙන් දැන් හිතන්නකෝ මෙහෙම පොල් වගා කරන භූමියක අපි පොල් ඉඩමක සාමාන්‍යයෙන් ළමයි ඔය පොල් වගා කරනකොට මෙහෙම. හරි. සාමාන්‍යයෙන් ඔය පොල් වගා කරනකොට මෙහෙම එකක් තියෙනවා. මේ බලන්න. අපි පොල් වගා කරනකොට පොල් ඉඩමක මෙහෙම. හරි. මේ තියෙන්නේ පොල් වගාවක් නම් මේ පොල් ගස් අතරේ පොඩි පරතරයක් තියන්න ඕනේ. හරි. එක ළඟ හිටවන්නේ නැහැ පොල් පැල. එතකොට හරි මේ තියෙන්නේ පොල් වගාවක් නම් දැන් මේ පොල් ඉඩමක මේ පොල් ගස් අතර පරතරයක් තිබ්බහම ඒ භූමිය අපරාධ. අවුරුදු ඔන්න ඔය භූමියේ තව මොනවා හරි වගා කරන්න. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ළමයි මෙන්න මේක වගා කරනවා අන්නාසි වගේ ඒවා. හරි. මෙහෙම මෙන්න මේ පොල් ඉඩම් වල මේ අතරවැද අතුරු භෝගයක් විදිහට අන්නාසි වගේ භෝග වගා කරනවා. එතකොට අර භූමියේ කළමනාකරණයක් වෙනවා. يعني භූමි සම්පත අපතේ යන්නේ නැහැ. නැත්නම් මේ ඉඩ අපරාධනේ. එතකොට අන්න එහෙම එක භූමියක භෝග වර්ග කීපයක් එකට වගා කරන්න පුළුවන්. ඒකෙන් හොඳ භූමි කළමනාකරණයක් වෙනවා. බලන්න උදාහරණ ලියන්න පොල් වගාවක අන්නාසි ගම්බිරිස් ආදිය යෙදීම. පොල් වගාවක අන්නාසි ගම්බිරිස් ආදිය යෙදීම. අන්නාසි ගම්බිරිස් ආදිය යෙදීම. හරි. බලන්න තව හොඳ අවස්ථාවක් තමයි මෙන්න මෙහෙම. ඔය දැන් කුඹුරක් ගත්තාම හිතන්නකෝ මේ තියෙන්නේ අපි ගත්තොත් මේ තියෙන්නේ කුඹුරක් කියලා. මේ කුඹුරක මෙහෙම මේ තියෙන්නේ කුඹුරක්. හරි. මේ කුඹුරක හරි මෙහෙම ගොයම් පැල ටික තියෙනවා. ගොයම් පැල ටික තියෙනවා. එතකොට අපිට මේ කුඹුරේ මේ නියර මේකෙත් ඕනනම් පුළුවන් සාමාන්‍යයෙන් ඔය එළවලු භෝග ටිකක් මෑ ටිකක් දඹල රයිට් මිරිස් පැල ටික මොනවා හරි ඒ වගේ එළවලු භෝග ටිකක් මොනවා හරි ඔය වගේ පැල ටිකක් මෙන්න මේ
නියරේ වගා කරන්න පුළුවන්. හරි. එතකොට ඒකත් ඇවිල්ලා අතුරු භෝග වගාවක්. හරි. ලියන්න උදාහරණ ලියන්න හින්දා කුඹුරු වල කෘෂි භෝග වගා කිරීම. කුඹුරු වල කෘෂි භෝග වගා කිරීම. තව එකක් ලියන්න රබර් සමග කොකෝවා වගා කිරීම. රබර් සමග කොකෝවා වගා කිරීම. ඔන්න ඔය වගේ එක වගා භූමියක වර්ග දෙකක් හෝ කීපයක් වගා කරද්දී තාම හොඳින් භූමි කළමනාකරණය වෙනවා. එතකොට ළමයි ඊළඟට පොඩි අනුමාත්‍රකාවක් යනවා. භූමියක පාංශු සාධක ගුණාත්මකව තියාගන්න කරන්න පුළුවන් දේවල්. භූමියක ළමයි තව වැදගත් කාරණා තමයි පස කියන එක. ඒ පස ගුණාත්මකව තියාගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල්. බලන්න මේක අපි කලින් කතා කළ එකක්. එක කාබනික පොහොර යෙදීම. මම ඔයාලට කියා දුන්නා රසායනික පොහොර දාන්න පසක් නිසරු වෙනවා විතරයි වෙන්නේ. ඒ කියන්නේ පොහොර දානකම් හොඳයි. නැත්නම් මොකද වෙන්නේ? පසට පෝෂණයක් නැහැ. ඒ කියන්නේ අපි පොහොර ඒවට හුරුනොත් එන රසායනික පොහොර වලට දිගින් දිගට මේ පොහොර දාන්න ඕනේ. ඒකෙන් මොකද වෙන්නේ? රසායනික පොහොර හින්දා අපිට ඒ කන්නේ වගාව සාර්ථකයි. නමුත් පස නිසරු වෙනවා සහ පසේ ඉන්න හිතකර ජීවීන් විනාශ වෙනවා. හරි. බැක්ටීරියාවෝ ඔය ශුද්ධ ජීවීන් දිලීර ගැඩවිල් වගේ සත්තු හිතකර ජීවීන් විනාශ වෙනවා. සහ අනිත් පැත්තෙන් අපිට මොකද වෙන්නේ? ඒ පසකනේ ඒ වගේ රසායන ද්‍රව්‍ය දාන පසක් නිසා මොකද වෙන්නේ? බොහෝ රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ රසායනික පොහොර වල කාබනික පොහොර දාන්න එක හරි වැදගත්. හරි. ඒතර කාබනික පොහොර යෙදීම. එතන ලියන්න දෙපළේ ලියන්න ළමයි. දි รา පත් වන ද්‍රව්‍ය වලින් නිර්මාණය කරන නිසා දි รา පත් වන ද්‍රව්‍ය වලින් නිර්මාණය කරන නිසා පසේ ගුණාත්මක භාවය ඉහළ යයි. පසේ ගුණාත්මක භාවය ඉහළ යයි. ඊළඟට ළමයි දෙවැනි කාරණාව ඒ ස්ථානවල වඩා සුදුසු භෝග යෙදීම. කියන්නේ ළමයි සමහර භෝග වලට ගැළපෙන පස තියෙනවා. දැන් උදාහරණයක් පොල් වගාවකට ගැළපෙන පස වෙනස්. හරි. ඒ වගේම දැන් දී වගාවට සාමාන්‍යයෙන් මැටි සහිත කුඹුරු ඒ වගේ පසක් ඕනේ. ඒ වගේ එක එක භෝග වලට මිරිස් වගාවට උචිත පරිසරයක් තියෙනවා. අන්න එහෙම එක එක භෝගවල උචිත පරිසර හඳුනගෙන ඒ වගේ පරිසරයක භෝග වගා කරද්දී මොකද වෙන්නේ? ඉතා හොඳින් වගාව කරන්නත් පුළුවන් අපිට. පස්සේ ගුණාත්මක භාවය පවත්වා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒ ස්ථානවලට වඩා හොඳ සුදුසු භෝග වගා කරන එක ඉතා වැදගත්. යහපත් ජල වහන පද්ධතියක් තිබීම. ඉතා හොඳ ජල වහන පද්ධතියක්. අපි කතා කළේ බිඳු ජල සම්පාදනය වගේ පසට ඉතා හොඳින් ඒ වගා භූමියට ජලය ලැබෙන විදිහට හොඳ ජල වහන පද්ධතියක් සකස් කරන්න ඕනේ. ඒ වගේම පාංශ ව්‍යුහය කෘෂි කර්මාන්තයට සුදුසු ලෙස වැඩි දියුණු කිරීම. ළමයි සාමාන්‍යයෙන් ඕක වගාවක් කරද්දී කරනවාමයි. දැන් ඔය කුඹරක් කරනකොට බිම කොටනවා, ඊට පස්සේ සීසානවා, හානවා නේද? පොරුග කුඹර අපි පාට ගිහිල්ලා කුඹරක මේ ඉහලා පැල කරන්න යන්නේ නැහැ. අපි ඉස්සලා මොකද කරන්නේ? බිම සකස් කරනවා. හරි. කුඹුරු කොටලා නේද? සීසාය හාලා, රයිට් මඩ කරලා ඒ ඔක්කොම කරලා තමයි වතුර බැඳලා තියලා ඔක්කොම කරලා ඒ භූමිය සකස් කරලා තමයි ඊට පස්සේ වීහින්නේ. හරි. තමයි හේනක තමයි හේනක එක පාට අපි ගිහිල්ලා මේ හේනක් කියලා පැහිටවන්නේ නැහැ. හේන කොටනවා. කොටලා බිම සකස් කරලා තමයි ඊට පස්සේ භූමිය අපි මේ භෝග වගා කරන්නේ. සාමාන්‍යයෙන් හේන් වල නම් ඔයාලා දන්නවා අලු එහෙමත් තියෙනවා. ඒ කියන්නේ පසේ ආම්ලිකතාවයක් තියෙන පුළුවන් නේ. ඒක නැති කරන්න අලු එහෙමත් තියලා තමයි බිම සකස් කරලා තමයි අපි වගාව ආරම්භ කරන්නේ. ඒකයි මේ කියන්නේ ලියන පොඩ්ඩක් ජලය හා වාතය හොඳින් රඳා පවතින ලෙස කෘෂි කර්මාන්තයට උචිත ජල වහන පද්ධතියක් සකස් කළ යුතුය. කෘෂි කර්මාන්තයට උචිත ජල වහන පද්ධතියක් සකස් කළ යුතුය. right. ළමයි ඉන්න ඊළඟ පිටුවට දැන් මෙන්න මේ ක්‍රමයට අපි මේ භූමි කළමනාකරණය කරලා වගාවක් කරන එකේ නැත්නම් කෘෂි කර්මාන්තය කරන එකේ තියෙන වාසි මොනවද? වාසි ගොඩක් තියෙනවා. හරි වැදගත් ඒවා. බලන්න තිරසාර කෘෂිකාර්මික භූමි කළමනාකරණයෙන් අත්පත් කරගන්න පුළුවන් වාසි. එක තමයි ළමයි ලියන්න නිෂ්පාදන ඵලදායීතාව වැඩිවීම. නිෂ්පාදන ඵලදායීතාව වැඩිවීම.
හරි. අපි ළමයි හිතන්නකෝ කාබනික පොහොර දාලා රයිට් භූමි කළමනාකරණය කරලා හොඳ ජල සම්පාදනයක් කරලා නිෂ්පාදනය කරපුවාම ඒකෙන් හැබෙන ඵලදායීතාවය ප්‍රයෝජනවත් බව මොකද වෙන්නේ? වැඩි කරගන්න පුළුවන්. දෙක ලියා ගන්න නිෂ්පාදන අවදානම අඩුවීම. නිෂ්පාදන අවදානම අඩුවීම. නිෂ්පාදන අවදානම අඩුවීම. ඒ කියන්නේ අපි දැන් බිම් සකස් කරලා හොඳ ජල වහනයක් එහෙම දීලා රයිට් බෑවුම් ප්‍රදේශවල සංරක්ෂණය කරලා ඒව කළාම ළමයි මොකද වෙන්නේ? අපිට නිෂ්පාදනය කරපුවාම ඒක විකුණ දැන් මෙහෙම හිතන්නකෝ අපි ගමුකෝ කාබනික පොහොර කරා කියලා. සාමාන්‍යයෙන් කාබනික පොහොර වලින් දාලා වගාවක් කරපුවාම ඒක මිනිස්සුන්ට හිත කරයි. හරි ඒ නිසා මොකද වෙන්නේ? සමහරවිට මිනිස්සුන්ගේ ඉල්ලුම වැඩි වෙන්නත් පුළුවන්. රසායනික දාපුවා නෙමෙයි මිනිස්සු තෝරනවා දැන්. හරි. එතකොට අර අපිට නිෂ්පාදනයක විකුණ ගන්න බැරි වෙනවා කියන එක. ඒක අඩු කරලා නිෂ්පාදනයක අවදානම. එයා අපි ළමයි මොකක්ද නිෂ්පාදනයක් කරන්නේ? ඒකෙන් ආර්ථික වාසියක් ගන්නනේ. හැබැයි හිතන්නකෝ අපි නිෂ්පාදනය කරලා පස්සේ විකුණ ගන්න බැරි වෙනවා කියලා. එතකොට නිෂ්පාදන අවදානමක් එනවා. ඉතින් අපි හොඳ කළමනාකරණයක් මේ භූමි කළමනාකරණයක් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ නිෂ්පාදනයට අවදානම අඩු වෙන්න පුළුවන්. ඒක පැති ගොඩක් තියෙනවා. එකක් තමයි මම කියවර මිනිස්සු කැමති හිත සෞඛ්‍ය හිත කර දේවල්. එතකොට කාබනික පොහොර දාපු ඕගනික් ෆාමින් එක කරපුවා කියලා ගියාම මිනිස්සු හරි ඉක්මනට ගන්න පුළුවන්. එකක් ඒ පැත්තෙන්. අනිත් පැත්තෙන් ළමයි දැන් හිතන්නකෝ අපි වගාවක් කරනවා බෑවුම් ප්‍රදේශයක. වගාව කළ ඉවර වෙද්දී පස්කන්ද නාය යනවා. මොකද වෙන්නේ? අර මහන්සිය ධනය සේරම අපතේ යනවා. ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ අවදානම් අඩු කරගන්න පුළුවන් මොනා කරලාද? හොඳ භූමි කළමනාකරණයක් කළා. දැන් උදාහරණයක් හිතන්නකෝ අපි වගාවක් කරනවා. හැබැයි වගාව කරන්නේ ගැළපෙන භූමියක නෙමෙයි. භූමිය සකස් කරලා නෙමෙයි. නිකන් ඔහේ වගාව කරනවා. හරි. අපි වියදම් කරලා භූමියක් අරගෙන බීජ ඉහලා වගාව කරනවා. හැබැයි අපි බිම් කොටලා අර අවශ්‍ය දේවල් දාලා එහෙම නැහැ. මොකද වෙන්නේ? මොන ඵලදාවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? නිෂ්පාදන අවදානමක් එනවා. හැබැයි හොඳ කළමනාකරණයක් කරලා අපි කළොත් එහෙම නිෂ්පාදනයක අවදානම අඩු කරන්න පුළුවන්. 3 ලියන්න ආර්ථික වටිනාකම වැඩිවීම. ආර්ථික වටිනාකම වැඩිවීම. ළමයි අපි හොඳින් බිම් සකස් කරලා කාබනික පොහොර දාලා එහෙම කරාට පස්සේ හැදෙන ඵලදාව සරුසාරයි. ඉතින් ඒ හින්දා මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ඉල්ලුම වැඩි අපට ආර්ථික වටිනාකම වැඩි කරගන්න පුළුවන්. කාරණා 3ක් කිව්වා. නිෂ්පාදන ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන්. නිෂ්පාදන අවදානම් අඩු කරගන්න පුළුවන්. ආර්ථික වටිනාකම වැඩි කරන්න පුළුවන්. 4 ලියන්න ආපදා අවම වීම. ආපදා අවම වීම. ඕනේ තමයි කිව්වේ බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කරාම මොකද වෙන්නේ? අපිට අර නායයන් වගේ ආපදා අඩු කරගන්න පුළුවන්. එහෙනම් භූමි කළමනාකරණයෙන් ආපදා අවම වෙනවා. 5 පරිසර හානි අවම වීම. පරිසර හානි අවම වීම. අපි අර ජල පෝෂක ප්‍රදේශ වගේ ඒවා සංරක්ෂණය කරපුවාම මොකද වෙන්නේ? ඒ පරිසරයට වෙන හානි අඩු කරන්න පුළුවන්. කාබනික පොහොර දැම්මහම අර රසායනික පොහොර වලින් වගේ ශුද්ධ ජීවීන්ට, ගැඩවිල් වගේ සත්තුන්ට, හිතකර ජීවීන්ට පසට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර හානි අඩු කරගන්න පුළුවන්. ඊටාම හොඳ තිරසාර කෘෂිකාර්මික භාවිත වලින්. අවසාන එක ලියන්න ස්වභාවික සම්පත් පස ජලය ආදී ස්වභාවික සම්පත් පස ජලය ආදී ගුණාත්මක බව ආරක්ෂා වීම. ස්වභාවික සම්පත් පස ජලය ආදී ගුණාත්මක බව ආරක්ෂා වීම. එහෙනම් ළමයි අර ආයෙත් එකම දැනට එන්නේ අපි කරකිලා රසායනික පොහොර වගේ ඒවා දැම්මහම මොකද වෙන්නේ? පස දූෂණය වෙනවා. ජලය දූෂණය වෙනවා. ඒ ජලයේ හින්දා අපට වකුගඩු රෝග හැදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ළමයි අපි හොඳ තිරසාර කෘෂිකාර්මික භාවිතයක යෙදিলা කාබනික පොහොර වගේ දාලා හොඳ කළමනාකරණයක් කළොත් මොකද වෙන්නේ? මේ පරිසරයට පසට ජලයට වෙන හානි සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. ඕවා තමයි තිරසාර කෘෂිකාර්මික කළමනාකරණයකින් අපට අත්පත් කරගන්න පුළුවන් වාසි 6ක් කිව්වා. ඕවා හොඳට පාඩම් කරගන්න සහ ඔළුවට දාගන්න මේ මොනවාද අපි කිව්වේ කියන කාරණාව. හරි. අබලම ළමයි අපි ඊළඟ මාතෘකාව ඉහළ ඵලදායීතාවක් සහිත වගා ක්‍රම. දැන් අපි වගාවක් කරනකොට අනිත් පැත්තෙන් ඒ වගාව ඵලදායීතාව වැඩි කරගන්න කොහොමද කරන්න කියන කාරණාව. හොඳ ක්‍රමයක් තමයි මුලින්ම තියෙන්නේ. මිශ්‍ර භෝග වගාව. ළමයි මිශ්‍ර භෝග වගාව කියන්නේ එක භූමියක එක භෝගයක් නෙමෙයි. දැන් මේ රූපෙන්න මේ වගේ උදාහරණයක්. එක භූමියක එක තැනක එක භෝගයක් නෙමෙයි භෝග වර්ග කීපයක් වගා කරනවා. හරි මේ බලන්න පැහැදිලි කිරීම. එකම බිමක
එක් ප්‍රධාන භෝගයක් සමග තවත් භෝග එකක් හෝ කීපයක් වගා කිරීම. එක ප්‍රධාන භෝගයක් එක්ක තව භෝග කීපයක් වගා කරන එක අපි කියනවා මිශ්‍ර භෝග වගාව කියලා. ප්‍රධාන භෝගයක් එක්ක තවත් භෝග කීපයක් වගා කිරීම තමයි මිශ්‍ර භෝග වගාව කියලා කියන්නේ. හරි ලියාගන්න එක. එක බිමක එක් ප්‍රධාන භෝගයක් සමග තවත් භෝග එකක් හෝ කීපයක් වගා කිරීම මිශ්‍ර භෝග වගාව නම් වේ. right. බලන්න දැන් මම ඔයාලට මේකට හොඳ උදාහරණ වෙනොත් මෙන්න මේක. හරි. හොඳම එකක් මොකද්ද? මම ඔයාලට කිව්වේ පොල් වගාවක අන්නාසි වගා කරනවා. හරි. අර පොල් ගස් අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ ඉඩේ අපිට අන්නාසි වගා කරලා හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මම ඔයාලට ටියුටරේ දාලා තියෙන තේ රූපේ පොල් වගාවක අන්නාසි වගා කරන එක. හරි. එතකොට බලන්න මේ මිශ්‍ර භෝග වගාවෙන් අපිට හම්බ වෙන වාසි මොනවද? බලන්න එක අපි එක ලියමු. right එක ලියන්න තුලනාත්මකව පසේ පෝෂක ලබා ගැනීමට හැකියවීම. තුලනාත්මකව පසේ පෝෂක ලබා ගැනීමට හැකියවීම. ඒ කියන්නේ ළමයි තුලනාත්මකව කියන්නේ දැන් අපි දන්නවා මේ ගසර මුල් ගත්තාම හැම ගහකම මූලපරිදි එක වගේ නෑ. සමහර මූලපරිදි ගොඩාක් ගැඹුරට යනවා. සමහර ඒවා මතු පිටින් වගේ යන්නේ. එතකොට ඒගොල්ලෝ මොකද වෙන්නේ? පසේ එක එක මට්ටම් වල පෝෂක ගන්නවා. සහලම අනිත් පැත්තෙන් පොල් වගාවට ඕන කරන පොහොර පෝෂක නෙමෙයි සමහර විට අන්නාසි වගාවට ඕන වෙන්නේ. එක එක ශාක වර්ධන ඕන කරන පසේ පෝෂක වෙනස්. ෆොස්ෆේට් පොහොර, සල්ෆේට් පොහොර, නයිට්‍රේට් පොහොර, ඔක එක පොහොර වර්ග තියෙනවා. එතකොට ඒ පසේ තියෙන ಖನಿಜ ලවණ නයිට්‍රේට්, ෆොස්ෆේට් වගේ ඒවා එක එක භෝග වර්ග වලට වෙනස්. එතකොට මොකද වෙන්නේ? තුලනාත්මකව ඒ හැම පෝෂකයක්ම පසෙන් ලබා ගැනීමට හැකියාවක් හම්බ වෙනවා මිශ්‍ර භෝග වගාවක් කළාට පස්සේ. දෙවෙනි එක ළමයි ලියන්න වල් පැලෑටි වර්ධනය අවම වීම. වල් පැලෑටි වර්ධනය අවම වීම. ඇයි ළමයි බලන්නකෝ වල් පැල හැදෙන්නේ නැහනේ. ඒ කියන්නේ ප්‍රධාන භෝග තියෙන අපිට භූමියේ දැන් අපරාධෙන් ළමයි පොල් වගාවක අතරමැද ඔක්කොම වල් පැලෑටි. එතකොට ඒ පසේ තියෙන ජලය පෝෂණය මහා ගොඩක් මොකද වෙන්නේ? වල් පැලෑටි උරා ගන්නවා. අපරාධය. හැබැයි දැන් මෙහෙම වෙන්නේ නැහැ. මේ ප්‍රධාන භෝග විතරයි ඒ පසේ පෝෂණය ජලය වගේ දේවල් උරා ගන්න. වල් පැලෑටි වර්ධනය අවම වෙනවා. ඊළඟට තුන්වෙනි එක කෘමි පලිබෝධ හානි අවම වීම. කෘමි පලිබෝධ හානි අවම වීම. ඒ කියන්නේ ළමයි ඇත්තටම සමහරවිට දැන් සමහර කෘමීන් මේ අන්නාසි වගේ දැම්මහම ගම්මිරිස් වගේ දැම්මම ඒවැය තියෙන සමහර රසායනික සංයෝගකින්ද ඒසන ස්මෙල් එකකින්ද කෘමි විකර්ෂක ගුණයක් තියෙන හින්දා සමහර කෘමීන් මේ වගාවන වලට එන්නේ නැහැ. තවන පොල් කුරුමිනියෝ ඉන්නවා ගම්මිරිස් ගහේ තියෙන ඒ ගම්මිරිස් කොළ වල තියෙන සුවඳ ස්මෙල් එකට විකර්ෂණය කරන්න පුළුවන්. අන්න එහෙම සමහර ඒවැය තියෙන ඒ සුවඳ සමහර රසායන ද්‍රව්‍ය බලපෑම් හින්දා කෘමීන් විකර්ෂණය වෙනවා. ඉතින් පලිබෝධ කෘමි හානි සමහරලාවට ස්වභාවිකවම පාලනය කරන්න පුළුවන්. අපිට ආය කෘමිනාශක වල්නාශක දාන්න ඕනේ නැහැ. ස්වභාවිකවම පලිබෝධ හානි පාලනය කරන්න පුළුවන්. හරි. ඊගාව එක සමස්ත අස්වැන්න වර්ධනය වීම. හතරවෙනි එක සමස්ත අස්වැන්න වර්ධනය වීම. පලිබෝධ හානි වෙන්නේ නැත්නම් පසේ පෝෂණය තුලනාත්මකව ගන්නවා නම් මොකද වෙන්නේ? මෙයාලගේ අස්වැන්න වර්ධනය. ඒ වගේම හිතන්නකො මෙන්න මෙහෙම මේ පැත්තෙන් පොල් වගාවක පොල් විතරයි තියෙන්නේ. ඒකට හම්බ වෙන්නේ පොල් වලින් හම්බෙන ආදායම විතරයි. හැබැයි අපි පොල් වගාවත් එක ළමයි අන්නාසි දැම්මොත්, ගම්මිරිස් දැම්මොත්, ගම්මිරිස් දෙන හොඳ භෝගයක්. හරි. ඒවයින් ළමයි අමතර ආදායමක් ගන්න පුළුවන්. සමස්ත අස්වැන්න වැඩි වෙනවා සහ හොඳ ආර්ථික වාසියක් ගන්න පුළුවන්. මිශ්‍රෝග වගාවක ඒතරම් මේ නිකම් තියෙන භූමියෙන් ළමයි නිකම් තියෙන භූමිය. අපිට ඒකෙන් සමස්ත හොඳ ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් සහ හොඳ ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා අස්වැන්න වර්ධනය අවසාන එක ලියන්න වැඩි අස්වනු ලබා දෙන ප්‍රභේද මගින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වීම. වැඩි අස්වනු ලබා දෙන ප්‍රභේද වලින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වීම. ළමයි භූමිය කියන්නේ ඇත්තටම සීමිත සම්පතක්. බලන්නකෝ පර්චේස් ගණන් යන මිලයිනේ ඉහළයිනේ. එතකොට මේ වැඩි වෙන ජනගහනයත් එක්ක භූමිය කියන්නේ ඊටාම වටිනා සම්පතක්. ඉතින් අපිට ඔන්නේ භූමිය කියන සීමිත සම්පතෙන් මිශ්‍ර භෝග වගාවක් කරහා ඉහළ ඵලදායීතාවයක් ගන්න පුළුවන්. උපරිම ප්‍රයෝජනයක් මේ සීමිත සම්පත් වලින් ගන්න පුළුවන්.
ඕවා තමයි අපි කියන්නේ මිශ්‍ර භෝග වගාවේ තියෙන වාසි කියලා. හරි? right. ළමයි දෙවෙනි එක අංක 2 ශස්‍ය මාරු ක්‍රමය. ශස්‍ය මාරු ක්‍රමය කියන්නේ මොකක්ද? මේකත් ඉහළ ඵලදායීතාවයක් දෙන වගා ක්‍රමයක්. මොකද්ද මේක කියන්නේ? මේ බලන්න. කිසියම් පිළිවෙලකට අනුව භෝග කීපයක් කන්නේන් කන්නේට වගා කිරීම. හොඳයි ලියන්න. ශස්‍ය මාරු ක්‍රමය නම් වේ. ශස්‍ය මාරු ක්‍රමය නම් වේ. ඒ කියන්නේ ළමයි ලස්සන වැඩක්. අපි ළමයි එකම භූමියක එක දිගට එක භෝගයක් වගා කරන්නේ නැහැ. අපි එක කන්නයක් එක භෝගයක් වගා කරලා ඒක අයින් කරනවා. අයින් කරලා ඊළඟ කන්නේදී ඒ භෝගේ නෙමෙයි වෙනස් භෝගයක් වගා කරනවා. එහෙම කන්නේන් කන්නේට භෝග මාරු කරමින් වගා කරන එක තමයි අපි කියන්නේ ශස්‍ය මාරු ක්‍රමය කියලා. මේකේ ළමයි තියෙනවා හොඳ එකක් සිව් භෝග මාරුව කියලා. මේ ශස්‍ය මාරු ක්‍රමයේ තියෙනවා ලස්සන එකක් සිව් භෝග මාරුව. සිව් භෝග මාරුව. මොකද්ද මේ සිව් භෝග මාරුව කියන්නේ? සිව් භෝග මාරුව කියන්නේ භෝග වර්ග 4ක් කන්නේන් කන්නේට මාරු කර කර වගා කරනවා. මොනවද එම මාරු කරන භෝග? එක කන්නේක වගා කරනවා මොනවා හරි ධාන්‍ය වර්ගයක්. ධාන්‍ය කව්පි කඩල මුංගට වගේ ධාන්‍ය වර්ගයක් වගා කරනවා. ඒ අස්වැන්න ගත්තට පස්සේ අපි ඊළඟට වගා කරනවා රනිල භෝගයක්. ඔය බෝංචි මේ දමල වගේ රනිල භෝගයක් වගා කරනවා ඊළඟ කන්නය. රනිල භෝග. හරි. ඊට පස්සේ තුන්වෙනි වගා කරනවා අල වර්ගයක්. අල වාර්තාපල් ගහල ඉන්නල වගේ අල වර්ගයක් වගා කරනවා. අවසානයේට එළවලුවක් වගා කරනවා. හරි. ඔහම එක කන්නයක් ධාන්‍ය. ඒක බලන්නකෝ ධාන්‍ය වගා කළාට පස්සේ හරි එක කන්නයක් ධාන්‍ය. ධාන්‍ය වගා කළාට පස්සේ අපි ඒක අස්වැන්න ඒක වගා කරද්දිමයි ඕකට එන පලිබෝධකයෝ ඉන්නවා. ගුල්ලෝ වගේ එක පලිබෝධක වර්ග ඉන්නවා. හරි පිටිමකුණු වගේ එහෙම. ඒතකොට ඒගොල්ලෝ මේකට සෙට් වෙලා ඉන්නකොට right අපි ඒ කන්නේ අස්වැන්න අරගෙන ඊළඟ එකට රනිල භෝගය දැන් සමාල්ලාවට එයාට හානි කරන්න ආව පලිබෝධකයට අන්න වෙනස් එක්කෙනෙක් හම්බෙන්නේ. සමාල්ලාවට ධාන්‍ය වලට හානි කරන පලිබෝධකයා රනිල භෝගයකට හානි කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට පලිබෝධ හානි අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ධාන්‍ය වලින් උරා ගන්න පසේ පෝෂක නෙමෙයි රනිල භෝගයකට ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර එකම භෝගය වගා කරලාම මේ පසේ පෝෂණය ගන්න එකම කොටසක් විතරයි. ඒ කියන්නේ එතනක සල්ෆේට් වගේ දෙන පොහොරක් කියලා ඒ සල්ෆේට් අයන විතරයි ඒ භෝගය දිගටම උරා ගන්න. එකම පෝෂකය. එතකොට පසේ ඒ පෝෂකය ඉක්මනින් ඉවත්ලා යනවා. ඒක ඉවරලා යන්න පුළුවන්. හැබැයි අපි එක කන්න එක ඉවත් කරලා තිබ්බහම නැවතේ පෝෂකයේ පස්සේ හැදෙන්න කාලයකුත් හම් වෙනවා. ඒ නිසා මේ ධාන්‍ය වගා කරලා ඊට පස්සේ රන්ල භෝගයක් වගා කරලා අල භෝගයක් එළවලුවක් කන්නේන් කන්නේට භෝග මාරු කරන එක අපි කියනවා සිව් භෝග මාරුව කියලා. හරි ලියාගන්න මේදී සිව් භෝග මාරුව බහුලව භාවිතා කරනවා. උදාහරණ ලියන්න ධාන්‍ය වගාව රනිල භෝග වගාව අල භෝග වගාව එළවලු වගාව. ඔය තමයි සිව් භෝග මාරුවේ හොඳම උදාහරණය. මෙම ක්‍රමයේ වාසි වන්නේ මොනවද? මේ ක්‍රමයේ වාසි ලියාගන්න පසේ සෑම ස්තරයකම පෝෂක ලබාගත හැකි වීම. පසේ සෑම ස්තරයකම පෝෂක ලබාගත හැකි වීම. ඇයි එක එක භෝග වර්ග හින්දා ඒගොල්ලෝ පසේ එක එක ස්තරවල පෝෂක ලබා ගන්නවා. භූමියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දෙවැනි එක විවිධාකාරයෙන් බිම් සකස් කිරීම නිසා පසේ භෞතික රසායනික ජෛව ගුණ ඉහළ යාම. විවිධාකාරයෙන් බිම් සකස් කිරීම නිසා පසේ භෞතික රසායනික ජෛව ගුණ ඉහළ යාම. භෞතික රසායනික ජෛව ගුණ ඉහළ යාම. ළමයි ඒ කියන්නේ අපි දැන් ධාන්‍යයක් වගා කරද්දි බිම් සකස් කරන ක්‍රමය නෙමෙයි අනිල භෝගයකට සකස් කරන විදිය. අල භෝගයට වඩා වෙනස් වෙනවා. එතකොට අපි එක එක නම් වලට බිම් සකස් කරද්දි මොකද වෙන්නේ? පස්සේ ගුණාත්මක භාවය අපිට වැඩි දියුණු කරන්න පුළුවන්. ඔන්න ඕවා තමයි ශස්‍ය මාරු ක්‍රමයෙන් අපිට ලැබෙන වාසි. right. ළමයි තුන්වෙනි අපි මේ කතා කරන්නේ ඉහළ ඵලදායීතාවයක් තියෙන වගා ක්‍රම. ඒක එකක් කතා කළා මොකක්ද?
මිශ්‍ර භෝග වගාව. දෙවෙනි එක කතා කළා ශස්‍ය මාරු ක්‍රමය. භෝග මාරුව. තුන්වෙනි එක ජෛව තාක්ෂණය මගින් වැඩි දියුණු කළ භෝග වගාව. බලන්න පැහැදිලි කිරීම තියෙනවා. මෙහිදී නියඟයට රොත්තු දෙන රෝග සහ පලිබෝධ හානි ප්‍රතිරෝධී වීම සහ ශාකවල නිෂ්පාදන පෝෂණ ගුණය හා රසය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන වැඩි දියුණු කිරීම සිදු කරලා. ළමයි ඒ කියන්නේ මේ අපි මේක කරන මෙහෙම දෙයක්. හරි මොනවා හරි භෝගයක් අරගෙන එයාගේ තියෙන ජාන සංයුතිය වෙනස් කරනවා. අපි කියන්නේ ජාන වෙනස් කළ ජීවීන් කියලා. හරි භෝගයක ඒ තියෙන ජාන සංයුතිය වෙනස් කරනවා අපිට හිතකර විදියට. මොනවද අපිට හිතකර කියන්නේ? නියඟයට ඔරොත්තු දෙන. කියන්නේ වියලි කාලයක් ආවත් භෝගය විනාශ වෙන්නේ නැති වෙන්න එයාගේ ජාන වෙනස් කරන්න පුළුවන්. හරි රෝග සහ පලිබෝධ වලට ප්‍රතිරෝධී. සමහර රෝග දිලීර ආසාදන හරි පරිබෝධකයින්ගේ හානි වලට ප්‍රතිරෝධී. ඒ වයින් විනාශ වෙන්නේ නැති විදිහට වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් නිෂ්පාදන පෝෂණ ගුණය හා රසය වැඩි කරන්න. ඒක දෙන පෝෂණ ගුණය තියෙනවට වඩා වැඩි කරලා. අන්න එහෙම සකස් කරගන්න අපි කියනවා ජෛව තාක්ෂණයෙන් වැඩි දියුණු කරන භෝග කියලා. දැන් හොඳම උදාහරණ තමයි මේක. මේ තියෙන්නේ සාමාන්‍ය සහල්. මේ තියෙන්නේ ගෝල්ඩන් රන් සහල් කියන එක. හරි මේ රන්සහල් හදන්නේ ජාන විකරණය කරලා. ඔක හදන ළමයි කැරට් වල විටමින් A හදන ජාන එකතු කරලා ජාන ප්‍රතිසංයෝජනය කරලා සාමාන්‍ය ගොයම් ශාක වලට කැරට් වල විටමින් A හදන ජාන බද්ධ කරලා හදනවා රන්සහල්. රන්සහල් කියන්නේ එතකොට ජාන වෙනස් කරලා හදාගත්තු භෝගයක්. හැබැයි ඒකේ මොකද වෙන්නේ? පෝෂණ ගුණය වැඩි. සාමාන්‍ය බත් වල තියෙන පිෂ්ඨය නෙමෙයි ඊට අමතරව විටමින් A අඩංගු වෙනවා. උදාහරණ තමයි ලියන්නේ හින්දා විටමින් A සහිත රන් සහල් නිපදවීම. විටමින් A සහිත රන් සහල් නිපදවීම. විටමින් A සහිත රන් සහල් නිපදවීම. මේ තව එකක්. මේ තියෙන දෙමුහුම් බඩ ඉරිඟු බීජ. මේක තියෙනවා මේ ටැග් එකේ ගහලත් ඉහළ පැලවීමේ ප්‍රතිශතයක්. රයිට් මේ හයිබ්‍රිඩ් දේවා. දෙමුහුම් කළ ශාක හදන එක ලියාගන්න. දෙමුහුම් කිරීමෙන් ගුණාත්මක බව ඉහළ ජීවී ප්‍රභේද ඇති කිරීම. දෙමුහුම් කිරීමෙන් ගුණාත්මක බව ඉහළ ජීවී ප්‍රභේද ඇති කිරීම. හරි කියන්නේ බලන්නකො පැලවීම ප්‍රතිශතය ඉතා වැඩි. හරි දෙමුහුම් කිරීමෙන් ඉතා ඉහළ ගුණාත්මක භාවයක් සහිත ජීවී ප්‍රභේද ඇති කිරීම. තව එකක් ලියන්න. වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද ඇති කිරීම. අපි හොඳ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද හදනවා ජාන වෙනස් කරලා. වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද ඇති කිරීම. තව එකක් ළමයි මෙන්න මේ දෙමුහුම් ඒවම හදනවා සමහරවිට බඩගිනි වගේ ඒවම ඔය ගුල්ලන්ට සහ පලිබෝධකයන්ට ප්‍රතිරෝධී. ඔයාලා දන්නවා මේ මෑත කාලේ කතා වුණා අර මෙයාට හානි කරන කෙනෙක් සේන දලඹුවා කියලා. එතකොට මේ පලිබෝධකයෙක් ඒ දලඹු හානියක් ආවම මේ සමස්ත අස්වැන්න අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම පලිබෝධකයින්ට ප්‍රතිරෝධී භෝග හදන්න පුළුවන් ජාන විකරණය කරලා. ලියන්නේ හින්දා ගුල්ලන්ට ප්‍රතිරෝධී ඉරිඟු ශාක නිපදවීම. ගුල්ලන්ට ප්‍රතිරෝධී ඉරිඟු ශාක නිපදවීම. right. ඕවා තමයි ඉහළ ඵලදායීතාවයක් තියෙන වගා ක්‍රම. හරි ළමයි. අපි යනවා ඊළඟ හොඳ මාතෘකාවක් පසු අස්වනු තාක්ෂණය. මොකද්ද මේ පසු අස්වනු තාක්ෂණය කියන්නේ? අපේ ලංකාවේ නම් ගොඩාක් වෙලාවට මේ පසු අස්වනු තාක්ෂණය හරිය දුර්වලයි. ඒ කියන්නේ අපි වගාවක් කරන්න කලින් ඒ වැඩ ටික සේරම හොඳට කරනවා. ඒ කියන්නේ බිම් සකස් කරනවා, ජල කළමනාකරණය කරනවා, භූමිය සකස් කරනවා, පොහොර දානවා. ඔක්කොම ටික කරලා අපි වගාව හොඳට පරිස්සම් කරලා හදනවා. හදලා ඒකේ අස්වැන්න ගන්න ගියාම, අස්වැන්න ගබඩා කරන්න ගියාම, ඒක ප්‍රවාහණය කරන්න ගියාම අන්න ඒ තැන්වලදී අපි ඒවයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්නේ නැහැ. එහෙම නොකර ඔන්න ඔය පසු අස්වනු තාක්ෂණය කියන්නේ වගාවීමකින් අස්වැන්න ගන්න තැන ඉඳන් විකිණීම දක්වා ඒවය ගුණාත්මක භාවය ආරක්ෂා කරන එක. නමම ඔක ලංකාවේ නෑ කියලා කිව්වේයි. අපි ළමයි අසන නිලත් සමල්ලාවට මහා ගොඩක් භෝග ඒ ගන්න එන කපන විදිහත් එක්ක තැලිලා පොඩි වෙලා කැපිලා ඉවත් වෙන්න පුළුවන්. දන්නකෝ අපි මොන හරි බෝන්ච් වගේක් ඒක කපලා ඉවත් කරන විදිහ අපි වේගයෙන් කපනවා. සමල්ලාවට හොඳ බෝන්ච් කරල් මැද්දෙන් කැපෙන්න පුළුවන්. රයිට්. එතකොට ඒවා අපතේ යනවා.
හරි අසන් නෙලද්දි සමාන හානියට පුළුවන්. ඊළඟට ගබඩා කරලා තියෙදි. එතනකෝ අපි කැරට් කියලා කැරට් අස්පෙන් අරන් ඇවිල්ලා හරි මඩ පිටින්ම තියෙනවා. හොදන්නේවත් නැහැ. සමහරවිට ඒ ටික එහෙම තිබ්බාම ඒක විකුණ ගන්න වෙලෙන්දෙක් ගන්න දෙනකොට මොකද වෙන්නේ? කුණු යම් ප්‍රමාණයක් අර මඩින්ද කුණු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අස්වැන නෙලීම, ඒක ගබඩා කිරීම, ප්‍රවාහණය මෙන්න මේවය ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි අපි කියන්නේ පසු අස්වනු තාක්ෂණය කියලා. බලන්න වගාවක් අස්වනු නෙලාගත් වහාම ගුණාත්මක බව රැකෙන පරිදි පිරිසිදු කර වර්ග කර ඇසිරීම අතපනේ ලියන්න පසු අස්වනු තාක්ෂණය ලෙස හඳුන්වයි. වගාවක් අස්වනු නෙලාගත් වහාම ගුණාත්මක බව රැකෙන පරිදි පිරිසිදු කර වර්ග කර ඇසිරීම අතපනේ ලියා ගන්න පසු අස්වනු තාක්ෂණය ලෙස හඳුන්වයි. මේක ළමයි පියවර 4ක් තියෙනවා. මොනවද පියවර 4? එක තමයි මෙන්න මේක. අස්වනු නෙලීම. හරි මේ වගා භෝගයට හානියක් නොවන විදිහට ඊටාම විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රමයකට අස්වනු ගන්න. කියන්නේ ඒක තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව කැපිලා යන්නේ නැතුව එහෙම විද්‍යානුකූල ක්‍රමයකට මේව නෙලන්න ඕනේ. ලියන්න එක මරකින් ලියන්න. අස්වනු නෙලීම පසු අස්වනු තාක්ෂණයේ පියවර 4යි. එක අස්වනු නෙලීම. අස්වනු නෙලීම. එතන නිල් පැනෙල් ලියන්න. මෙහිදී භෝගවලට හානි නොවන ලෙස විද්‍යානුකූලව අස්වනු නෙලිය යුතුය. විද්‍යානුකූලව අස්වනු නෙලිය යුතුය. දෙක ළමයි ලියන්න. දෙක ඇසිරීම. ඒ කියන්නේ ළමයි දැන් අසුරු නෙලලා අසුරන විදිහ අපි ළමයි ඒවා දැන් කැරට්න ළමයි මඩ පිටින් නෙමෙයි මේ වගේ හොඳට සුද්ධ කරලා හොදලා වේලලා වෙනම මේ ලූණු වෙනම තක්කලි වෙනම දෙහි ටික වෙනම එයාලට හානියක් නොවෙන්න පිරිසිදු කරලා අසුරන්න ඕනේ. හරි දෙක ඇසිරීම ලියන්න. භෝගවලට හානි නොවන ලෙස පිරිසිදු කර වර්ග කර ඇසිරිය යුතුය. භෝගවලට හානි නොවන ලෙස පිරිසිදු කර වර්ග කර ඇසිරිය යුතුය. හරි ඒවා වෙනම වර්ග කරලා අසුරන්න ඕනේ. දැන් ඕක ගොඩක් කරලාමයි නෑ. ගොඩාක් ඔය මේ ගම්වල වෙලෙන්ද මේ වගා කරන කට්ටිය කැරට් එහෙම ගත්තාම කැරට් ගලවන්නේ සමහර කැරට් වලින් භාගයක් පොළවේ භාගයක් තමයි එන්නේ ඇදලා ගන්නකොට. හරි එහෙම අරගෙන ඊට පස්සේ ඒවත් ළමයි සමහරට මඩ පිටින් එහෙමම තියනවා ගෝණි වල දාලා භාගයට වගේක් කුණු වෙලා යනවා. හරි තක්කලි එහෙම උක්ක ගොඩේ දානවා තැලිලා. හරි යන්නේ එහෙම නොවෙන්න අසුරන්න ඕන කියලා මේ කියන්නේ. 3 ලියන්න ප්‍රවාහණය. 3 ප්‍රවාහණය. දැන් මෙහෙම අසුරලා තියලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ. ප්‍රවාහණය කරද්දී කොහොමද ප්‍රවාහණය කරන්නේ? මේ බලන්නකෝ. මේ තමයි අපේ ප්‍රවාහන ක්‍රමය. හරි. ඒ කියන්නේ මේ බෝංචි කොළ වර්ග අනම්මනම් තක්කලි ඔක්කොම දාලා ඒක උඩ මිනිසුත් නැගලා යනවා. මොකද වෙන්නේ? භාගයට භාගයක් තැලෙනවා. හරි. ඒතර පසුවසුණු තාක්ෂණයේදී එහෙම බෑ. හැබැයි දැන් ළමයි බලන්න ඔය කාගීල්ස් කීල්ස් වගේ කම්පැනි ඒවා එයාලගේ වෙන මේවට වාහන තියෙනවා මේ වගේ ලස්සනට. හරි. ලස්සනට හරි ඒ අස්වනු හරි මෙහෙම ලස්සනට වෙන් කරලා ගන්නවා. එයාලගේ වෙනම භාජන තියෙනවා. ඒ අර ප්ලාස්ටික් පෙට්ටි වගේ. මෙහෙම ගෝණි වල දාන්නෙත් නැහැ. හරි. ගානට ඒ භාජන වල දාලා ඒගොල්ලෝ මෙහෙම නෙමෙයි. ඒවත් තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව අහුරගෙන හොඳට මේ ගබඩා කරගෙන ප්‍රවාහණය කරනවා. ඒක තමයි අපි මේකදී මේ කතා කරන කාරණාව. මෙහෙම ප්‍රවාහණය නෙමෙයි ඈ. මෙහෙම මේ මිනිස්සු ඒ උඩ නැගලා තැලිලා එහෙම ගෙන්නේ නැතුව ඊටාම හොඳින් තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව ප්‍රවාහණය කරන්න ඕනේ. ලියන්න ප්‍රවාහණයටදී භෝගවලට හානි නොවන ලෙස ප්‍රවාහණය කළ යුතුය. හානි නොවන ලෙස ප්‍රවාහණය කළ යුතුය. නැත්නම් මොකද වෙන්නේ? මේක ගේදී භාගයට භාගයක් අයින් කරන්න ඕනේ. හරි. වෙනදවල ගේදී භාගයට භාගයක් තැලිලා පොඩි වෙලා අයින් කළා දානවා. අපරාධය. අංක 4 විකිනීම. හරි. ඒ කියන්නේ වෙළඳපොළ කළා එක විකුණන්න තියෙන ක්‍රමය. හරි.
දැන් බලන්නකෝ අස්වනු නෙලීම වැදගත්, ඒක ගබඩා කිරීම වැදගත්, ප්‍රවාහනය වගේම විකුණන ක්‍රමය. මේ වань මේ පොලක වගේ මේ දාලා තියෙන විදි. හරි. දැන් ඔහොම දැම්මම බලන්නකෝ ඉම්ප්‍රෙෂන් එක අවුල්නේ නේද? බිම වැටිලා පෑගෙනවා. ගොඩාක් ළමයි සමහර පොළවල් වල එහෙම ওই වගේ තියෙනවා. මිනිස්සු පාග යනවා, සමහර කැකිරි කැටියම් ෆුට්බෝල් ගහ යනවා, පයින් ගහ යනවා. හරි. බෝන්ජ් කරවල් පෑගෙනවා, තක්කලි පෑගෙනවා. ඒවම ආයේ පොඩ්ඩක් පිහලා ආයේ ඒකට දානවා. ඉතින් එහෙම නැතුව බලන්න ෆුඩ් සිටි එකේ එහෙම පොඩ්ඩක් ලස්සනට මෙන්න මේ ක්‍රම වලට දැන් මේක එන අවිධිමත්. හරි. මෙන්න මේ ක්‍රමය නේද? වෙනම ලස්සන භාජන වල දාලා එහෙම තිබ්බහම මොකද වෙන්නේ? ඒවට හානි වෙන්නේ නැහැ, පෑගෙන්නේ නැහැ, පොඩි වෙන්නේ නැහැ. ඒ නිසා විකිණීමේදීත් ඒ භෝග වලට හානි නොවන විදිහට පිළිවෙලට අසුරලා විකිණීම කරන්න ඕනේ. ලියන්න භෝග අස්වනු අපතේ නොයන ලෙස, භෝග අස්වනු අපතේ නොයන ලෙස අසුරා විකිණීම කළ යුතුය. අසුරා විකිණීම කළ යුතුය. මනමයි ඒ අනුව පසු අස්වනු තාක්ෂණයේ පියවර 4යි. මොනවද? අස්වනු නෙලීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, විකිණීම. මෙන්න මේ කාරණා 4 ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පහලින් කියනවා ලංකාව තුල මෙවැනි විද්‍යානුකූල අස්වනු නෙලීම, ඇසිරීම, ප්‍රවාහනය කෙරෙහි විශාල උනන්දුවක් නැත. අපේ ළමයි ලංකාවේ මේ වගේ උනන්දුවක් නැහැ. මෙන්න මේවා තමයි අපේ තියෙන්නේ. හරි. මේ වගේ හරි මෙහෙම උඩ නැගගෙන ප්‍රවාහනය කරන මේ වගේ ක්‍රම තමයි අපේ ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒක හරි අවදානම්, හරි අපරාධේ. බලන්න ඊළඟ පිටුවේ නමුත් මෙම ක්‍රමයේ වාසි වන්නේ ළමයි පසුවස්වනු තාක්ෂණයේ වාසි මොනවද? මේකේ වාසි දෙපැත්තටම තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදකයාට, වෙළෙන්දට, පාරිභෝගිකයා කියන හැමෝටම තියෙනවා. මොනවද? එක නිෂ්පාදකයාට වෙළෙන්දාට ලැබෙන ආදායම ඉහළ යාම. නිෂ්පාදකයාට වෙළෙන්දාට ලැබෙන ආදායම ඉහළ යාම. ඇයි ළමයි හිතන්නකෝ නිෂ්පාදකයා ඊටාම පරිස්සමෙන් එයාගේ වගාවේ තියෙන භෝග ටික නෙලා ගන්නවා. ඊට පස්සේ ඒවා ලස්සන පිරිසුදු කරලා හොඳට අහුරනවා. එතකොට වෙළෙන්දෙක් ඇවිල්ලා ඒක මිලදී ගන්නකම් එයාට පරිස්සම් කරගන්න පුළුවන්. දැන් එහෙම නැතුව හිතන්නකෝ ඔහේ මඩ ගොඩේ තියෙනවා. වෙළෙන්දෙක් එද්දි භාගයට භාගයක් කුණු වෙලා. මොකද වෙන්නේ? එයා අර වගාවෙන් ගත්තු භෝග වලින් වැඩි ප්‍රමාණයක් මොකද වෙන්නේ? අහක දාන්න වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ගුණාත්මකව අසුන් නෙලලා අහුරලා තිබ්බොත් එහෙම ඒවට හානියක් වෙන්නේ නැහැ. එතකොට එයාට ඒ සියල්ල විකුණලා ආදායමක් ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් වෙළෙන්ද ළමයි මේ මිලදී ගන්න එක්කෙනා ඒව ක්‍රමවත්ව අහුරලා ප්‍රවාහනය කරොත් එයාට ඒ අරගෙන සේරම විකුණ ගන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ මේ ක්‍රමයට මිලදී අරගෙන ප්‍රවාහනය කරොත් එහෙනම් මොකද වෙන්නේ? අරන් යද්දි කොළඹට වගේ භාගයට භාගයක් තැලිලා. හරි. ගෝණි 20ක් දැම්මොත් එහෙම මතක් කළේ ගෝණි 5ක් 6ක් අයින් කරන්න වෙනවා. අපරාධ. ඒ හින්දා පසුවස්වනු තාක්ෂණයෙන් නිෂ්පාදකයා වෙළෙන්දා කියන දෙන්නටම ඉහළ ආදායමක් ගන්න පුළුවන් මේ ක්‍රම භාවිතා කරලා. 2 ජනතාවට උසස් මට්ටමේ ආහාර පරිභෝජනය කළ හැකි වීම. ජනතාවට උසස් මට්ටමේ ආහාර පරිභෝජනය කළ හැකි වීම. ඇයි ළමයි? කැලීම් පොඩි වීම නැහැනේ. ඒ හින්දා අපට ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ භාවිත කරන්න පුළුවන්. ඒවට හානියක් වෙන්නේ නැහැ. 3 මිල ඉහළ යාම පාලනය කළ හැකි වීම. ළමයි 3වෙනි එක මිල ඉහළ යාම පාලනය කරගත හැකි වීම. මිල ඉහළ යාම පාලනය කරගත හැකි වීම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ළමයි නිෂ්පාදකයා. හරි. එයා වගා කරපු හිතන්නකෝ වගා කරපුකෙන් ගොඩාක් අස්සන්න ගත්තට පස්සේ හිතන්නකෝ එයා ගන්නවා කැරට් ගෝනි 10ක් ගන්නවා වගාවෙන් එළියට. ගත්තට පස්සේ කැරට් ගෝනි 10න් 3ක් විතර මොකද වෙන්නේ? වෙලෙන්දා එන්න කලින් කුණු වෙලා අනක් වෙලා යනවා. එතකොට එයා මොකද කරන්නේ? අර ගෝනි 10ක තිබ්බ සමහර ආදායම අල්ලනවා අර ගෝනි 7න්. කියන්නේ එයා කැරට් ගෝනියක ගාන වැඩි කරලා විකුණනවා. එතන මොකද වෙන්නේ? වෙලෙන්දා එයා ගන්න ටිකක් වැඩි මිල කර කලින්ද වඩා. එයා ඒක අරන් ඇවිල්ලා අරන් එදී තනකො එයාට මේ වගේ ප්‍රවාහනයක් ඉඳලා කැරට් ගෝනි 7න් තව දෙකක් විතර තැල්ලා අයින් කරන්න වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? අර ගේන ඉතුරු කැරට් ගෝනි 5 අර කොහොම එයාගේ පාඩුව පියව ගන්න මිල වැඩි කරලා අලෙවි කරනවා. එයා කියනවා එතන කැරට් ගාන වැඩි.
හරි කියලා කලින්ට වඩා ගන්න වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? අවසානයේදී පාරිභෝගිකයාට අර නිෂ්පාදකයයි වෙළඳ දෙන්නම අර වැඩි කරගත්තු මිල පාරිභෝගිකයා හරහා මොකද වෙන්නේ? වැය වෙනවා. ඒ නිසා පාරිභෝගිකින්ද අමල්ලාට කරට ගියාම එකපාරට භාණ්ඩ මිල වැඩි වෙනවා. ඒ නිසා මේ මිල ඉහළ යාම වෙන්න පුළුවන්. හොඳ පසුවසන තාක්ෂණයක් නැත්නම්. මෙහෙම නම් හිතනවා අනිත් පැත්ත නිෂ්පාදකයා වගා ගන්න ඔක්කොම ටික විකුණ ගන්නවා. එතකොට යා සමහරවිට ඔක්කොම ටික විකුණද්දී මිල අඩු කරලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙලෙන්දගෙත් එහෙමනේ. එයා ගේන ඔක්කොම මේ එළවලු ටික හොඳට තියෙනවා. ඉතින් ඒ නිසා යාට මොකද වෙන්නේ? ඔක්කොම විකුණ ගන්න ඕනේ හින්දා මිල අඩු කරන්නත් පුළුවන්. ඒ නිසා හොඳ පසුවසන තාක්ෂණයක් තිබ්බොත් අපිට භාණ්ඩවල මිල අඩු කරගන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයට වාසියක් තියෙනවා. ඔන්නෝවා තමයි පසුවසන තාක්ෂණය අපිට තියෙන වාසි. හල්ලමයි. මේ පාඩමේ අන්තිම මාතෘකාව කාර්මික ක්‍රියාවලිය. කාර්මික ක්‍රියාවලියේදී කොහොමද අපි හරිත සංකල්පය භාවිතා කරන්නේ? කියන්නේ පරිසරයට ජීවීන්ට හානියක් නොවෙන්න කොහොමද කාර්මික ක්‍රියාවලිය කරන්නේ? ඒකේ අංක 1 අපි කතා කරන අංක 1 රසායන ද්‍රව්‍ය භාවිතය. මේක හරි හොඳ මාතෘකාවක්. රසායන ද්‍රව්‍ය භාවිතය. මොකද රසායනික ද්‍රව්‍ය අද මෙද්දී බොහෝ තැන්වල භාවිතාන බොහෝ ශේෂ්ත්‍රවල. බලමු රසායන ද්‍රව්‍ය භාවිතය කොහොමද බලපාන්නේ කියලා. අද වන විට මිනිසා බොහෝ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතා කරයි. මොනවද ඒ තැන්? උදාහරණ ලියන්න. ආහාර වලට යෙදීම. ආහාර වලට යෙදීම. නේද? අපි දානවා කෑම වලට කෘත්‍රිම රසකාරක වර්ණක නේද? එහෙම දානවා. 2 ශෝධනකාරක. ශෝධනකාරක. ඔය සේදුම් කුඩු වර්ග එහෙම නේද? ශෝධනකාරක. ඖෂධ බෙහෙත් ගොඩාක් දැන් තියෙනවා කෘත්‍රිමව හදාගත්තු රසායනික ද්‍රව්‍ය. ඖෂධ නිපදවීම. රූපලාවන්‍ය ද්‍රව්‍ය. ඔය අපි මූණේ ගාන ආලේපන, තොල් ආලේපන, ඒ වගේ හෙයා ක්‍රීම් වර්ග ආලේපන තියෙනවා. රූපලාවන්‍ය ද්‍රව්‍ය, කෘත්‍රිම රසායන ද්‍රව්‍ය. ඊගවට ආලේපන තීන්ත, බිත්තිවල, ඩෙස් බංකුවල එහෙම ආලේපන කරන තීන්ත කියන්නේ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය. විෂ බීජ නාශක. විෂ බීජ නාශක. විෂ බීජ නාශක. ඔය වල වාතන සැනිටයිසර් වගේ දේවල්, ඩෙටෝල් අනම්මන තියෙන එක ඒවා. රයිට්. ඔය සියල්ල අත්ගත්තාම රසායනික ද්‍රව්‍ය. දැන් බලමු මේවයේ තියෙන හානි මොනවද? අපි මේ භාවිතා කරන රසායන ද්‍රව්‍ය වල තියෙන හානි. රයිට්. බලන්න. එකක් තමයි දිගු කලක් පරිසරය තුළ රැඳී තිබීම. ළමයි සමහර කිමිකල් තියෙනවා. ඒවා ලේසියකින් ඉවත් වෙලා යන්නේ නැහැ. අපි ඒවා භාවිතා කරලා ඉවත් කළාට පස්සේ මොකද වෙන්නේ? මේවා පරිසරය තුළ ඉතා දිගු කාලයක් රැඳිලා තියෙන්න පුළුවන්. පරිසරයේ දිගු කාලයක් රැඳී තියෙනවා. ඒක එක හානියක්. ශාක මගින් උරාගෙන ආහාර දාම ඔස්සේ මිනිසාට හැමෙන රෝග ඇති කිරීම. විශේෂයෙන්ම ඔය ශෝධනකාරක වගේ දේවල්. හරි ඒ වගේ ළමයි දැම්මහම සමහරවිට දැන් අපි දන්නකො අපි ලිඳක් ආසන්නේ සේදුම් කටයුතු වලට ගන්න සේදුම් කුඩු වර්ගයක්. අපි ඒක හොදලා ඒ හොද වතුර ටික දානවා ලිඳ හරහා යවනවා ඇලකට. ඇල දිගේ මොකද වෙන්නේ? මේක ගහගෙන යනවා. එතකොට ළමයි ඇල මාර කරාම ඒවා ගිහිල්ලා කුඹුරු වලට වගා වලට යන්න පුළුවන්. ඒ හරහා සමහරවිට අපි දන්නේ අපි කන කෑම වල අර රසායන ද්‍රව්‍ය පරිසරයට එකතු වෙලා මොකද වෙන්නේ? අපේ ආහාර වලට යන්න පුළුවන්. ඒ නිසා ශාක මගින් උරාගෙන ආහාර දාම ඔස්සේ අපට ඇවිදිලා අපි දන්නේ සමහර එකපාරට පිළිකාවක් හැදෙනවා. කැන්සර් එකක් හැදෙනවා. හේතුව මේ වගේ රසායන ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. හරි රෝග ඇති කිරීම. ඖෂධ ප්‍රතිරෝධ ව්‍යාධි ජනකයන් ඇතිවීම. මේක ගොඩාක් වෙනවා. ඔය සමහර ඇන්ටිබයොටික් වගේ ඒවා අධිකව භාවිතා කිරීම හින්දා. අපි ගොඩාක් අය හිතන් ඉන්නවා බෙහෙත් කියන්නේ මේ හොඳට නිතරම ගන්න ඕන හොඳ දෙයක් කියලා. සමහරවිට ඔය ඇමොක්සලින්, සිට්‍රසින්, සෙපලොක්සින් අනම්මන විටමින් C වගේ ඒවා නිකන් සාමාන්‍යකරණය වෙලා. ඒ බෙහෙත් පෙදී නිකරුණේ මිනිස්සු පාවිච්චි කරනවා. ඒව හොඳ නැහැ. ඒ කියන්නේ අපි ළමයි නිරන්තරයෙන් මේ ඇන්ටිබයොටික් ගන්න හුරු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ අපේ ඇඟේ තියෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණයක්. ඒ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩපණ වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ අනිතරම අනිපතරෝ ඔය රෝගකාරක ව්‍යාධිජනකව මොකද වෙන්නේ? කාලයක් යද්දී ඒගොල්ලෝ ඔය ඖෂධ වලට ප්‍රතිරෝධී ගුණ හදා ගන්නවා.
කියන්නේ ඒගොල්ලෝ පොඩි පරිණාමයක් වෙනවා. එතකොට අපි එක දිගටම පොඩි දෙයක් ඇන්ටිබයොටික් ගන්න ගියාම මොකද වෙන්නේ? අපේ ඇඟේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩු වෙලා ගිහිල්ලා අර ව්‍යාධිජනකයොත් මොකද වෙන්නේ? අර ඖෂධ වලට ප්‍රතිරෝධී මට්ටමට හැදෙනවා. අවසානයේ අපිට ළමයි හෙම්බිරිස්සක මොකද වෙන්නේ? ලේසියකට හොඳ වෙන්නේ නැහැ. ලෙඩ හැදෙනවා හොඳ කරගන්න බෑ. ඒ නිසා මේ ඖෂධ භාවිතයේදී ඉතාලසලකමත් වෙන්න ඕනේ. කාලයක් යද්දී අපි දිගට බෙහෙත් බොනවා නම් මොකද වෙන්නේ? ඒවට ප්‍රතිරෝධී රෝගකාරක නිර්මාණය වෙන්න පුළුවන්. ඊගාවට හෝමෝන අසමතුලිතතා ඇතිවීම ගොඩාක් ළමයි ඔය අපි දැන් ලෙඩුවේ ගොඩක් හම් වෙනවා. ඔය ළමයි එහෙම අධික්‍රියාකාරී ළමයි. ඒ කියන්නේ ඒවා සනිකරම මේ ස්නායු රෝගයම ගොඩාක් ළමයි මේ කෑම හින්දා. කෑම වල දාන කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් නිසා ගොඩාක් ළමයින්ගේ සාමාන්‍ය ළමයින්ට වඩා වෙනස් ක්‍රියාකාරීත්වයන් තියෙනවා. හරි. එතකොට එහෙම ප්‍රධාන දැන් ඔය අපි කන සවුඩාක් කෑම ළමයි කන කෘතිම බීම වර්ග ටිපි ටිප් වගේ කෑම මැගි නූඩ්ල්ස් වගේ කෑම එක කෑම දේවල් හොසේජස් අනම්මන ඔය එතන කෘතිම රසකාරක වර්ණක කල් තියාගන්න දේවල් නිසා මොකද වෙන්නේ හෝමෝන අසමතුලිතතා ඇති වෙන්න පුළුවන්. හරි ඒක අපි ගොඩාක් කරලා මේ වර්තමාන ළමයින්ගේ දකිනවා ගොඩාක් ළමයින් ලෙඩ මේ කන කෑම බීම හින්දා ඇතිවීම. පරිසර සමතුලිතතා බිඳ වැටීම පරිසරයට ළමයි මේ කෘතිම රසායන ද්‍රව්‍ය එක්වීම හින්දා මොකද වෙන්නේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි මේ කෘතිම රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන බලපෑම. දැන් මොනවද මේවා මග අරව ගන්න කරන්න පුළුවන් දේවල් බලන්න. ඉහත ගැටලු මග හරවා ගැනීමට ස්වභාවික ආදේශක භාවිතයට හුරු වීම වැදගත් වේ. ඒ සඳහා බලන්න කෘතිම රසකාරක වෙනුවට ලියන්න ස්වභාවික කුළුබඩු ආදිය යොදා ගැනීම. ස්වභාවික කුළුබඩු ආදිය යොදා ගැනීම. හරි. දැන් අර ටීවී එකේ ඇඩ් වල දාන්නේ අම්මගේ ආදරයත් එක්ක මොනවද? නෝසුප් කැට. හරි. බොහෝ විට පිළිකාකාරක. හරි. සුප් කැට දානවා නේද? හරි. ළමයා කන්නේ නැත්නම් ඒකට චිකන් සුප් කැටයක් දානවා පරිප්පු හොද්දට. ටීවී එකේ කියන්නේ එහෙමනේ. හරි. මම කියන්නේ ඒවා ඇත්ත නෙමෙයි. හරි. අපි භාවිත කරපු ඉස්සර භාවිත කරපු කරඳ මුංගු, කරාමු නැටි, එනසාල් කෑම රස කරන රසකාරක තියෙනවා 3-5. ඉතින් මේවා දාන්න පුළුවන්. ස්වභාවික රසකාරක. හරි. ඒ අජිනමොටෝ වගේ හරි ඒ වගේ ඒවා නිසා මොකද වෙන්නේ? දිගු කාලින රෝග සහ පිළිකා වගේ භයානක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෘතිම රසකාරක වෙනුවට ස්වභාවික රසකාරක භාවිතා කරන්න පුළුවන්. විෂ බීජ විනාශ කරන්න ළමයි ඔය සැනිටයිසර් පවා අපි ගොඩක් කලාවට ගොඩක් භාවිතා කරන්න හොඳ නැහැ. හරි. ඒ නිසා ඒ කියන්නේ අපි හුරු වෙන්න පුළුවන් අපිට හුරු වෙන්න පුළුවන් ස්වභාවික ඒවට මොනවද? විෂ බීජ විනාශ කිරීමට ලියන්න කහ පෙරුම් කායම් වැනි ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කිරීම. කහ පෙරුම් කායම් වැනි ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කිරීම. කහ කියන්නේ හොඳ විෂ බීජ නාශකයක්. දැන් සාමාන්‍ය ඉස්සර මිනිස්සු මලගදලම් ගිහලාම අර කහ වතුරින් මොන හොදගන්නේ අතපය හොදගන්නේ ඒ කරන්නේ විෂ බීජ විනාශ කරන්න. කහ කියන්නේ හොඳ විෂ බීජ නාශකයක්. හරි. ඔය ඉස්සර මිනිස්සු පෙරුම් කායම් කියලා බැඳ ගන්න සමහරට විෂ බීජ ඔය ආසාදන වලක්ව ගන්න එහෙමත් කරනවා. ඉතින් කහ පෙරුම් කායම් වගේ දේවල් භාවිතා කිරීම. 3 රූපලාවන්‍ය කටයුතු වලට ලියන්න ස්වභාවික ඖෂධීය ද්‍රව්‍ය භාවිතා කිරීම. ස්වභාවික ඖෂධීය ද්‍රව්‍ය භාවිතා කිරීම. දැන් ඔය ආයුර්වේදමයි ගොඩාක් තියෙනවා ස්වභාවික රූපලාවන්‍ය ද්‍රව්‍ය. අර කහ සුදු හඳුන් කෝමාරිකා සැවැන්දරා වගේ ස්වභාවික දේවල්. මෙන්න මේවා භාවිතා කරන්න පුළුවන් ඔය කෘත්‍රිම ද්‍රව්‍ය වෙනුවට. ළමයි ගොඩාක් ඔය කෘත්‍රිම ආලේපණය හින්දා සමේ පිළිකා තත්ත්ව සම වියලීම් වගේ දේවල්. හරි. සමහර ඒ වගේ ඇති වෙන්න පුළුවන්. සහ ඔය සමහර ඔළුව ගන්න ක්‍රීම් වල හින්දා හිසරදේ වගේ තත්ත්ව. හරි. වගේ කාරණා. ඉතින් ඒ නිසා ඒවා වළක්ව ගන්න පුළුවන් අපිට මොනා කරලාද? ස්වභාවික රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා. ඔන්න ඕවා තමයි අපිට මේ රසායන ද්‍රව්‍ය භාවිතයේදී කරන්න පුළුවන් දේවල්. right. ළමයි ඊළඟට දෙවනි එක කාර්මික ක්‍රියාවලියේ දෙවනි එක ගොඩනැගිලි ඉදිකිරීම. අපි බිල්ඩින් හදනකොට මොනවද? හරිත සංකල්පය භාවිතා කරන්න පුළුවන් තැන්. බලන්න හරිතාගාර වායු විමෝචනය වළක්වන හෝ අවම කරන පරිදි තනන ගොඩනැගිල්ලක්. ඔතන ලියන්න හරිත ගොඩනැගිල්ලක් නම් වේ. හරිත ගොඩනැගිල්ලක් නම් වේ. හරිතාගාර වායු විමෝචනය අඩු කරන්න නැත්නම් ඒක වළක්වන බිල්ඩින් අපි කියනවා ග්‍රීන් බිල්ඩින් එකක්. හරිත ගොඩනැගිල්ලක්. right. දැන් මේ තියෙන්නේ ඒ වගේ
හරිත ගොඩනැගිල්ලකට උදාහරණයක්. හරි බලන්න මේ සඳහා ළමයි අපි ග්‍රීන් බිල්ඩින් එකක් හදනකොට හරිත ගොඩනැගිල්ලක් හදනකොට මොනවද සැලකිලිමත් වෙන කාරණා? එක ගොඩනැගිලියන්න වෙන පාඩකින් ලියා ගන්න. ගොඩනැගිලි පරිශ්‍රයට උපරිම ශාක වැස්මක් ලබා දීම. ගොඩනැගිලි පරිශ්‍රයට උපරිම ශාක වැස්මක් ලබා දීම. පුළුවන් තරම් බිල්ඩින් එක අපි ශාක වැස්මකින්, ඒ කියන්නේ බිල්ඩින් එකට හානියක් නොවෙන්න ශාක වැස්මකින් ආවරණය කරන්න පුළුවන් නම් ඉතා වැදගත්. මොකද්ද මේකද වෙන්නේ? ශාක වැස්ම නිසා පවතින තාපය අවම කළ හැකිය. හීට් එක අඩු කරගන්න පුළුවන්. රයිට්? ග්‍රීන් බිල්ඩින් එකම එක සංකල්පයක් තමයි පුළුවන් තරම් මේ බිල්ඩින් එකේ පරිශ්‍රය ශාක වැස්මකින් ආවරණය කරනවා. දෙක ලියන්න සුපිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට දොර ජනෙල් කවුළු තැබීම. සුපිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට දොර ජනෙල් කවුළු තැබීම. ඒ කියන්නේ හොඳ වෙන්ටිලේෂන් එකක් තියෙන්න මේ වගේ බිල්ඩින් එකක් හදනකොට පුළුවන් තරම් හොඳ මේ නැචරල් ආලෝකය, ස්වභාවික වාතය ඒව එන විදිහට අපි හැඩතල නිර්මාණය කරනවා. ඒවා හරි වැදගත්. හරි මෙහිදී ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන පරිදි විශාල ජනෙල් යෙදීම ගොඩනැගිල්ලේ හැඩතල නිර්මාණය කිරීම කරලා ළමයි සාමාන්‍ය නිකන් අර බිල්ඩින් නෙමෙයි බලන්නකො වෙනස්ම හැඩ. හැබැයි ඒව හරහා හොඳ වෙන්ටිලේෂන් එකක් තියෙනවා. හරි ස්වභාවික ආලෝකය ගන්න පුළුවන්. විශාල කවුළු තියෙනවා. ඉතින් මේ හරහා මොකද වෙන්නේ? අපිට පරිසර හානි අඩු කරගන්න පුළුවන්. තුන ලියන්න අපද්‍රව්‍ය අවම වන ලෙස කළමනාකරණය කිරීම. අපද්‍රව්‍ය අවම වන ලෙස කළමනාකරණය කිරීම. පුළුවන් තරම් අපේ බිල්ඩින් එක හින්දා පරිසරයට අපද්‍රව්‍ය එකතු වෙන එක අවම කරන්න ඕනේ. 4 බල ශක්තිය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම. බල ශක්තිය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම. ඒ කියන්නේ උදාහරණයක් දාලා බලන්න මෙන්න මේවා මේ සූර්ය කෝෂ වලින් විදුලි උත්පාදනය කරන්න පුළුවන්. ඉතාම හොඳ බල ශක්තිය පරිමහන සහ පරිසර දූෂණයක් නොවන විදුලි උත්පාදන ක්‍රමයක්. හරි සූර්ය කෝෂ මගින් විදුලි උත්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේ වතුර රත් කරන්න සූර්ය ජලතාපක භාවිතා කරන්න පුළුවන්. හරි ඔන්න ඔය වගේ ක්‍රම ළමයි. ඒ කියන්නේ පරිසර හානියක් නොවෙන්න අපිට මේ ක්‍රම සැලසුම් කරන්න පුළුවන්. 5 ලියන්න ජලය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම. ජලය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේ වැසි ජලය එක්රස් කරන ක්‍රම වගේ ඒ වයින් අපිට ජලය අර පිරිමැස්මෙන් කාර්යක්ෂමව භාවිතා කරන්න. 6 ළමයි ලියන්න ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන ගොඩනැගිලි පරිශ්‍රය ඉදිකිරීම. පුළුවන් තරම් අපි කෘත්‍රිම ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා ඉදිකිරීම කරනවා. 7 නඩත්තු පිරිවැය අවම වන ලෙස සැලසුම් කිරීම. නඩත්තු පිරිවැය අවම වන ලෙස සැලසුම් කිරීම. ඒ කියන්නේ ළමයි දැන් හොඳ වෙන්ටිලේෂන් එකක් මේ වගේ හොඳ වෙන්ටිලේෂන් එකක් තියෙන හොඳ වාතාශ්‍රයක් තියෙනවා නම් මොකද වෙන්නේ? ෆෑන් දාන්න ඕන ප්‍රමාණය AC ප්‍රමාණය අඩු වෙනවා. හරි හොඳට මේ ස්වභාවික ආලෝකය එනවා නම් මොකද වෙන්නේ? ලයිටින් වගේම ගොඩක් ගොඩාක් විදුලිය අඩු කරගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒක නඩත්තු කරන්න යන විදුලි බලය අඩු කරන්න පුළුවන්. ඒකයි ඔය කියන්නේ නඩත්තු කරන පිරිවැය අවම කරන විදිහට අපි බිල්ඩින් එක සැලසුම් කරන්න ඕනේ. හරි අවසාන එක ස්වභාවික ආලෝකය හොඳින් ලබා ගැනීම. පුළුවන් තරම් ස්වභාවික ආලෝකය හොඳින් ලබා ගන්න සැලසුම් කරන්න ඕනේ. ස්වභාවික ආලෝකය හොඳින් ලබා ගැනීම. හරි ළමයි සාමාන්‍යයෙන් ඒ වගේ ඔන්නගිල්ලකින් පරිසර හානි අවම කරගන්න පුළුවන්. හරි ළමයි පාඩමේ අන්තිම ටික අවසන් මාතෘකාව හරිත ප්‍රවාහනය ට්‍රාන්ස්පෝර්ට් කරන එක. ප්‍රවාහනය කියන්නේ වර්තමානයේ දියුණු මට්ටමක තියෙන එකක් නේද? අලුත් වාහන වර්ග, අධිවේගී මාර්ග ඒවත් එක දියුණු මට්ටමක තියෙනවා. නමුත් ළමයි මේ ප්‍රවාහනයේ හින්දා දවසකට විශාල වශයෙන් ඉන්ධන දහනය කරනවා. සාමාන්‍යයෙන් මේ ඉන්ධන හින්දා අතිවිශාල ප්‍රමාණයක් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා. ඔයගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කොහොම කෙනෙක්ද? හරිතාගාර වායුවක්. හරි. බලන්න ළමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක්. එතකොට මේ වාහන හින්දා හරි වාහන වලින් පිට වෙන වාහනයක් කොහොම ඇන්දොත් එහෙම ළමයි
වාහනවල ඉන්ධන දහනයත් එක්ක අතිවිශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මොකද වෙන්නේ? පරිසරයට මුදා හරිනවා. මෙහෙම දාමුකෝ. මෙහෙම වාහන වලින් කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා. රයිට්? ලියන්න. නමුත් මේ ප්‍රවාහන දිනකට ලෝකයේ අතිවිශාල ඉන්ධන ප්‍රමාණයක් දහනය කරයි. එවිට ලියන්න CO2 කාබන් ඩයොක්සයිඩ් නිදහස් වේ. එසේම ටර්බෝ එන්ජින් හරි ටර්බෝ වෙන්න ඕනේ. ටර්බෝ එන්ජින් සහිත වාහන භාවිතය නිසා අපෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හා තව මොකද්ද මේකට අමතරව CO2ට අමතරව නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 වායුන් නිදහස් වේ. මෙන්න මේවා නිදහස්. මේවා අපි කියන්නේ හරිතාගාර වායු. ඇයි හරිතාගාර වායු කියන්නේ? එයාලට පුළුවන් මොනා කරන්නද? සූර්යාගේ ඉඳන් එන තාප කිරණ උරා ගන්න. සූර්යාගේ තාප කිරණ උරා ගන්න පුළුවන්. තාප කිරණ උරා ගන්නවා කියන්නේ මොකද වෙන්නේ? ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එම නිසා හරිතාගාර වායු විමෝචනය අවම කරන ප්‍රවාහනය මෙන්න මේවා පිට කරන එක අඩු කරන ප්‍රවාහනයක් අපි කියනවා. අල්බන් ලියන්න හරිත ප්‍රවාහනය ලෙස හඳුන්වයි. ඕක තමයි හරිත ප්‍රවාහනය කියලා කියන්නේ. රයිට්. මොනවද අපිට මේ හරිත ප්‍රවාහනයට කරන්න පුළුවන් දේවල් ලියාගමු. එක ලියන්න ළමයි. තනි පුද්ගල වාහන භාවිතය අවම කිරීම. තනි පුද්ගල වාහන භාවිතය අවම කිරීම. ඒ කියන්නේ අයි පුළුවන් ද හිතන්න අපි කොළඹ වැඩ යන කට්ටිය ඉන්න ඔක්කොම තමන්ගේ කාර් එකක බයිසිකලයක වෑන් එකක යනකොට මොනවද මහා ගොඩක් ඉන්ධන දහනය වෙනවා. හැබැයි ඒ ඔක්කොම පොදු ප්‍රවාහනයක කෝච් එක ගියම වෙන්නේ. එතකොට අර තනි පුද්ගලයා ඉන්ධන භාවිතා කරන එක අපිට සෑහෙන් අඩු කරගන්න පුළුවන්. දවසට මහාවර ළමයි රැකියාව වලට යනවා. ඒ යන හැමෝම තමන්ගේ පෞද්ගලික වාහන යන ගියොත් එහෙම ඉන්ධන දහනය වැඩි, පරිසර දූෂණය වැඩි. ඒ නිසා තනි පුද්ගල වාහන භාවිතය පුළුවන් තරම් අඩු කරන එක ඉතා වැදගත්. මෙන්න මේ හරිත ප්‍රවාහනයේදී තනි පුද්ගල වාහන භාවිතය අවම කිරීම. දෙවෙනි එක ලියන්න. ඉන්ධන වැය නොවන හෝ අවශ්‍ය නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය. ඉන්ධන වැය නොවන හෝ අවශ්‍ය නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය. ඉන්ධන වැය නොවන හෝ අවශ්‍ය නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය. ඒ කියන්නේ ඔබට පයින් යන්න පුළුවන්. කෙටි ගමනක් නම් පයින් යන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් ළමයි ජපානය, රුසියාව කරලා පාපැති භාවිතා කරනවා. ෆුට් සයිකල් තමයි ළමයි ඉස්කෝල වලට යන්නේ. සමහර රැකියා කරන අය ගොඩක් කරලා පාපැති භාවිතා කරනවා. පාපැති කියන්නේ පරිසර දූෂණය කරන වායු පිට කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේ දේවල්. තුන ලියන්න. දෙමුහුම් වාහන භාවිතා කිරීම. හයිබ්‍රිඩ් දේවල්. හරි. දෙමුහුම් වාහන භාවිතා කිරීම. ඊගාවට සූර්ය කෝෂ යොදා සිදු කරන වාහන භාවිතය වැඩි දියුණු කිරීම. සූර්ය කෝෂ සෝලාර් සිස්ටම් එකත් එක්ක එන ඒවෙන් charge වෙන වාහන ඒ වගේ දැන් තියෙනවා. හරි. එතකොට එහෙම සූර්ය කෝෂ භාවිතා වන වාහන භාවිතය වැඩි දියුණු කිරීම. ඒ ළමයි එතකොට මොකද වෙන්නේ? අර පෙට්‍රල් ඩීසල් දහනය අඩුයි. මේ වායු පිට වෙන එක අඩු කරන්න පුළුවන්. අවසාන එක ඇලදොල ගංගා හරහා සිදු කරන ප්‍රවාහනය වැඩි දියුණු කිරීම. ඇලදොල ගංගා හරහා සිදු කරන ප්‍රවාහනය වැඩි දියුණු කිරීම. right? ඕවා තමයි ළමයි අපි හරිත ප්‍රවාහනය කියලා කතා කරන්නේ. අන්තිමට ඔයාලගේ ටියුට් එකේ අගපොඩි ඩොට් දෙකක් තියෙනවා. අපි මේ ඩොට් දෙකේ ලියන්නේ පොඩි මාතෘකා දෙකක්. එකක් තමයි ආහාර සැතපුම. අපි එකක් කතා කරනවා ආහාර සැතපුම. අනිත් එක කාබන් පිය සටහන. මෙන්න මේ දෙකත් ඔය හරිත ප්‍රවාහනයත් එක්ක එන කාරණා දෙකක්. කාබන් පිය සටහන. මොකද්ද ආහාර සැතපුම කියන්නේ? ළමයි යම්කිසි ආහාරයක් පරිභෝජනය කරන තැනට නිෂ්පාදනය කරන ස්ථානයේ ඉඳන් ගෙවා යන දුර තමයි අපි කියන්නේ ආහාර සැතපුම කියලා. හරි. ඒ කියන්නේ අපි හිතමු අපි ඉන්න ගම්පහ නම් ගම්පහ අපේ නිවසට ආහාර එන දුර අපි හිතනවා පාන් කනවා කියලා. පාන් හදන තිරඟු පිටියේ ඉන්නේ ඇමරිකාවේ. එතකොට ගෙවා යන දුර මොකද වෙන්නේ? වැඩි.
නැව් හරහා හෝ ගුවන් යාන හරහා ප්‍රවාහනය වෙලා වරායට අවිල්ලා වරායෙන් ගොඩ බාලා ලොරි හරහා ප්‍රවාහනය කරලා එහෙම ලොකු ට්‍රාන්ස්පෝර්ට් එකක් යන්න ඕනේ. හරි. මයිසූර් පරිප්පු ඉන්දියාවෙන් එන්නේ. එතකොට නැව් හරහා අවිල්ලා නේද වරායෙන් ගොඩ බාලා ලොරි හරහා ගෙනල්ලා ලොකු ප්‍රවාහනයක් තියෙනවා. එහෙම නැතුව අපි ළමයි භාවිතා කරන ආහාරය අපේ ගෙවත්තෙම නිෂ්පාදනය කරලා හාල් ටික කුඹුරෙන් ගන්නවා. හරි. කොළ ටිකක් මේ වත්තේ වගා කරන මොකක් හරි පාත්‍යකින් ගන්නවා. හරි. එහෙම අපි අපේ ගෙවත්ත වටින්ම පුළුවන් තරම් අපිම වගා කරලා ගෙවතු වගා වලින් මේ භෝග ආහාර පාන සකස් කර ගන්නවා නම් මොකද වෙන්නේ? අපට ආහාර සැපුම අඩු කරන්න පුළුවන්. ඒකෙන් පුළුවන් තරම් අර ප්‍රවාහනය අඩු කරලා පරිසර දූෂණය අඩු කරන්න පුළුවන්. ලියන්න ආහාරයක් පරිභෝජනය කරන ස්ථානයට නිපදවන ස්ථානයේ සිට ගෙවා යන දුර පරිභෝජනය කරන ස්ථානයට නිපදවන ස්ථානයේ සිට ගෙවා යන දුර ආහාර සැතපුම නම් වේ. ආහාර සැතපුම නම් වේ. මෙය අවම කළ යුතුය. මෙය අවම කළ යුතුය. පුළුවන් තරම් තමගේ ගෙවත්ත ආශ්‍රිතව වගා කරගන්න ඒවා එහෙම ගන්න පුළුවන් නම් අපිට පුළුවන් හරිත ප්‍රවාහනයක් කරන්න. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් අඩු වෙන්න ඕනේ. දෙක ළමයි ලියන්න. එකක් ඉවර කරමු එතන ලියලා. ලියන්න. යම් පුද්ගලයෙක් නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කාබන් පියසටහන ලෙස හඳුන්වයි. කාබන් පියසටහන ලෙස හඳුන්වයි. මෙය අවම කරගත යුතුය. මෙය අවම කරගත යුතුය. පුළුවන් තරම් අපි කරන වැඩවලදී පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිටවීම අඩු කරන විදිහට අපි ඒවා සැලසුම් කරගන්න ඕනේ. හරි. ඔන්න ඕවා තමයි හරිත ප්‍රවාහනයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා. එච්චරයි. එතනින් ඔය පාඩමත් ඉවර වෙනවා.